Good evening ඔයගොල්ලන් ඔක්කොටම ඇහෙනවද? අද ඉස්සෙල්ලාම ෆාමකොලොජි පාර්ට් එකකින් පටන් ගමු. එදා කතා කරේ ગેස්ට්‍රයිටිස්. පොඩ්ඩක් මතක් කරමු. එක බෙහෙත් වර්ග ටික විතරක් අපි ගමු. වෙන මේ රෝග ලක්ෂණ මුකුත් ඒවා අවශ්‍ය නැහැ. එකක් ඔමිප්‍රසෝල් කාණ්ඩයත් එක්ක ආපු බෙහෙත් ටික, අනිත් එක පැමොටිඩින් එක්ක ආපු බෙහෙත් ටික. මේක විශේෂයෙන්ම බඩ දැවිල්ලට, මේක බඩ පුරවලා දානවට, එතකොට ඩොම්පෙරිඩෝල්, උගුරට එනවට කෑම අප්පිරියාව, කෑම දිරවන්නේ නැති එක, කෑම අරුචිය එකට. අනිත් එක තමයි අපි ඩයිජින් වගේ හපලා කන පෙති જાති. ආයෙ තව සිරප් වර්ගයක් තිබුණා. මේ පාඩමේ බෙහෙත් විදිහට ඔයගොල්ලන්ට ඔළුවට දාගන්න ඕනේ. මේවා ටික අද අපි වෙන මාතෘකාවක් කරමු. අද මාතෘකාව තමයි ඇන්ටිහිස්ටමින්. හැමදාම කියනවා වගේ මේ ලොකු මාතෘකාව ඔළුවට ගන්න ඕනේ නෑ. අපි බලමු ඒ යටතට එන බෙහෙත් වර්ග මොනවද කියලා. ප්‍රතිහිස්ටමීන. මේ ලොකු නමෙන් දන්නේ නැති වුණාට ඔයාලා දන්නවා මේ මොනවද? මේවා තමයි පිරිටන්, සෙට්‍රිසින්, ඒ වගේ බෙහෙත් කාණ්ඩ. ගොඩක් ෆාමසි වල දැන් පිරිටන් කියන්නේ නම් ඇත්තටම මේක බ්‍රෑන්ඩ් නේම් එකක්. මේක ඇත්ත නම ක්ලෝෆෙනිරමීන්. මේ බෙහෙත හදපු මේ පිරිටන් කියන කම්පැනි එක මේ බෙහෙත අමතක වෙන්න තරමටම මිනිස්සු අතර ප්‍රසිද්ධ වුණා. ඒකයි දැන් හැමෝම පිරිටන් කාඩ් එකක් දෙන්න එහෙම තමයි ඇවිල්ලා ෆාමසි වලින් ඉල්ලන්නේ. අපි බලමු ප්‍රතිහිස්ටමීන කියන එක මොනවටද පාවිච්චි කරන්නේ කියලා. දැන් පිරිටන් හැමෝම හිතන් ඉන්නේ කැස්සට හෙම්බිරිස්සාවට එහෙම ගන්නවා කියලා. ඒ වුණාට ඇත්තටම මේකෙන් කරන්නේ අපි දැන් ගමු අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. අපි කියනවා ඉම්යුන් සිස්ටම්. මේ ප්‍රතිශක්තිකරණ මේ වචන නම් මතක තියාගන්න. එතකොට මේ අපි සාමාන්‍ය කතා බහේදීත් මේ වගේ වචන පාවිච්චි වෙනකොට මේ ෆාමසි එකකට එන පේෂන්ට්ස්ලා වුණත් දන්නවා මෙයා නම් යම් දැනුමක් තියෙන කෙනෙක් කියලා. ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉංග්‍රීසි වලින් අපි කියන්නේ ඉම්යුන් සිස්ටම්. එතකොට මේ හරහා තමයි අපිට ලෙඩ රෝග හැදෙන එක වළක්වලා තියන්නේ මේ හරහා. එතකොට ලෙඩක් හැදුනට පස්සේ වෛරස් හරි බැක්ටීරියා හරි මොනවා හරි ලෙඩක් හැදුනට පස්සේ ඒකත් එක්ක සටන් කරන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උදව් වෙනවා. එතකොට ඒක සටන් කරලා සම්පූර්ණයෙන් ලෙඩේ ඇඟෙන් අයින් කරලා දාන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. එතකොට මෙන්න මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සාමාන්‍යයෙන් වෛරස් එකක් හරි බැක්ටීරියාවක් හරි ආවොත් දැන් මේවනේ සාමාන්‍යයෙන් අපිට රෝගකාරක කැස්ස, හෙම්බිරිස්සාව, ලෙඩ රෝග ගොඩාක් තියෙනවානේ. ඒවා හදන රෝගකාරක ප්‍රධාන වශයෙන්ම මේගොල්ලෝනේ වෛරස්, බැක්ටීරියා, තව ෆංගයි කියලා කියනවා. දිලීර. ඔය ටික තමයි ප්‍රධානවම. දැන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මොකද්ද කරන්නේ? ශරීරයට පිටින් වෛරස් එකක් හරි බැක්ටීරියාවක් හරි දිලීරයක් හරි ආපුවාම ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඳුර ගන්නවා මෙයා මේ සාමාන්‍යයෙන් අපේ ඇඟේ ඉන්න කෙනෙක් නෙවෙයි. එහෙම කියලා මෙයත් එක්ක සටන් කරන්න ගන්න. මෙයාව ඇඟෙන් කොහොම හරි මේ
අයින් කරලා දාන්න තමයි හදන්නේ. දැන් වෛරස් එක බැක්ටීරියාව ඇඟ ඇතුළට ආපුවාම යාලා හදන්නේ අපේ අර සාමාන්‍යයෙන් ඇඟ ඇතුලේ වෙන ක්‍රියාකාරකම් ඔක්කොම අනිත් පැත්තට හරවන්නේ ඒවා නතර කරලා දාන්න එක්ක ඒවා අඩු කරනවා නැත්නම් ඒවා වැඩි කරනවා. ඒ වගේ දේවල් කරනවා මේගොල්ලන්. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒවා අපහු නෝමල් කරන්න බලනවා. ඒ හන්ද මේගොල්ලන් ශරීරයෙන් කොහොම හරි කරලා එළියට අයින් කරලා දාන්න තමයි ඒගොල්ලන් හදන්නේ. එතකොට එහෙම කරලා දැන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේගොල්ලත් එක්ක සටන් කරනකොට තමයි අපිට ඔය ඇඟේ ඇතිවෙන උණ හරි හෙම්බිරිස්සාව හරි කැස්ස හරි ඇඟට දැනෙන අමාරු ටික දැනෙන්නේ යා මේකත් එක්ක සටන් කරන වෙලාව. එතකොට සාමාන්‍යයෙන් ලෙඩක් හැදෙනකොට මෙන්න ඔය වගේ පිටින් මෙහෙම කෙනෙක් ආපුවාම ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙයත් එක්ක සටන් කරලා ඒක ශරීරයෙන් අයින් කරලා දාන එක තමයි කරන්නේ. දැන් සමහර වෙලාවට පැරසිටමෝල් වගේ ගත්තහම මේක දැන් 100 අපි හිතමුකෝ ජනගහනයෙන් 100 දෙනෙක් ගත්තා කියලා 100 දෙනෙක්ගේ ඇඟට ගියාම 99කටම වගේ මේක මේ පැරසිටමෝල් කරන්නේ ඇඟෙන් අපිට තියෙන ලෙඩක් සනීප කරන්න උදව් කරන එකනේ. එතකොට ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් මේක ඇක්සෙප්ට් කරගන්න. හැබැයි සමහර 100ට 1ක විතර වගේ මේ පැරසිටමෝල් කියන එක මෙයා සතුරෙක් විදිහට මේ ඇඟෙන් ඇක්සෙප්ට් කරන්නේ නැතුව යනවා. එතකොට ඒ වෙලාවට අපි කියනවා මේ ඇලර්ජික් එකක්. එයාට පැරසිටමෝල් ඇලර්ජි කියලා අපි කියනවා. එයාගේ ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පොඩ්ඩක් වරදවා වටහා ගන්නවා මෙයා මේ පැරසිටමෝල් නෙමෙයි වෙන කෙනෙක් අපිට ආපු සතුරෙක් වගේ කියලා එයා එහෙම හිතාගෙන අපි ඇඟේ කසනවා, පළු දාන්න ගන්නවා, වමනේ යනවා, කලන්ත හැදෙනවා, ඒ වගේ එහෙම විවිධ රෝග ලක්ෂණ ඇති කරලා අපිට ආපහු ඒක බොන්න බැරි තත්ත්වයටම පත් කරනවා. එතකොට අපි ඒකට කියනවා ඇලර්ජි එක. එතකොට ආන්ගේ වගේ ඇලර්ජික් වෙන අවස්ථාවලදී මේ පිරිටන් සෙට්‍රිසින් ඒ කියන ඖෂධ පාවිච්චි කරන්න පුළුවන්. සිරුරේ ඇතිවන ආසාත්මික තත්ත්වය. දැන් අපේ කැස්ස හෙම්බිරිස්සාව ටියුට් එකේ තියෙනවා පුතේ මොනවටද මේවා දෙන්නේ කියලා. පළවෙනි එක තමයි ඇලර්ජික් රියැක්ෂන් මම පැහැදිලි කරේ. ඒතකොට දෙවෙනි එක ඇලර්ජික් රයිනයිටිස්. වතුර වගේ මේ හොටු ගලනවා, එක දිගට කිඹුහුන් යනවා. ඒ වගේ පීනස් ආසාදන සඳහා මේ පිරිටන් සෙට්‍රිසින් ඒ වගේ ඒවා දෙන්න. එතකොට කැස්ස හෙම්බිරිස්සාවකදීත් වෙන්නේ ඒ වගේ ආසාත්මිකතාවයක් ඇති වෙන එක තමයි වෙන්නේ. හයිපර් සෙන්සිටිවිටි එකක් කියලාත් මෙතන අංක 3 දාලා තියෙනවා. හයිපර් සෙන්සිටිවිටි එකක් කියන්නේ ඇලර්ජික් එකකම එක කාණ්ඩයක් වගේ තමයි. ඇන්ටිහිස්ටමින් වර්ග දෙකකට බෙදෙනවා. ඒක අපි ලියා ගන්න. පිරිටන් බීපුවාම ගොඩක් අයට නිදිමත එනවා. එතකොට මේක අපි දෙකට වෙන් කරන්නේ කොටස් දෙකයි තියෙන්නේ. එකක් සිඩේටිව්. සිඩේටිව් කියන්නේ මොකක්ද? ඒ වචනේ නම් දැනගෙන හිටියට කමක් නැහැ. නිදිමත ඇති කරන එහා පැත්ත non sedative. එතකොට නිදිමත ඇති නොකරන. හැමෝම දන්නවා පිරිටන් එන්නේ සිඩේටිව් එකට. දැන් මේක ඖෂධ වර්ගයක ලොකු නමක් නෙමෙයි. ඇන්ටිහිස්ටමින් එක බෙහෙත් වර්ග එක විදිහට කොටස් කරනවා. ඒගොල්ලන්ගෙන් ඇති වෙන අතුරු ආබාධ වලින් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඇඟේ ගිහිලා වැඩ කරන තැන් වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇඟේ ගිහින් කොච්චර කාලයක් වැඩ කරනවද කියන එකෙන් වෙන්න පුළුවන්. දැන් අපි ඇන්ටිහිස්ටමින් එකට ගත්තේ එයාගේ ඇති වෙන අතුරු ආබාධයකින් තමයි මේ කොටස් දෙකකට බෙදලා දැන් ඉගෙන ගන්න යන්නේ. පිරිටන් වල ඉගෙනම අනිත් එක තමයි ප්‍රෝමෙත්‍රසින්.
මේකත් අපි වමනය සඳහා භාවිතා කරනවා. කලින් තරම් දැන් මේක මේ නිදිමත ගතිය ඇති හන්දම ඉස්සර තරම් පාවිච්චි කරන එක අඩු වෙලා තියෙනවා. දැන් වමනෙට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ අපි ગેස්ට්‍රයිටිස් වලට කතා කරපු ඩොම්පෙරිඩෝන් කියන ඖෂධය තමයි සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම කෙනෙක්ට දීලා බලන්නේ. මොකද දැන් බෙහෙත් දීලා වැඩට යන කෙනෙක්ට උනත් නිදිමත හැදෙනකොට මේවා බොන්න එක අඩු වෙලා යනවා. ටික ටික මේවා ඉතින් ටික ටික අපි අතරින් අයින් වෙලා යනවා. එතකොට සෙට්‍රිසින් කියලා කියන්නේ ඒක දාන්න. තව ලොරටඩින්. අනිත් එක තමයි ඩෙස්ලොරටඩින්. ෆෙක්සොෆෙනඩින්. පිරිටන් සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් කීයද එන්නේ? පිරිටන් එන්නේ මිලිග්‍රෑම් 7. ප්‍රොමෙතසින් එනවා මිලිග්‍රෑම් 5. සෙට්‍රිසින් 10 එනවා. ලොරටඩින් 10. ඩෙස්ලොරටඩින් 5. හෙක්සොෆෙනඩින් 30 එනවා, 60 එනවා, 120 එනවා, 180 එනවා. මේ වගේ එක එක බ්‍රෑන්ඩ් නේම්ස් තියෙනවා. ඉතින් මේකේ සීන් එක ලොරටඩින් එකේ අපි ගත්තොත් ලෝරා, ඩෙස්ලොරැට්, පොඩ්ඩක් ලියා ගන්න අපි ටික ටික මතක් කරගෙන යමු. මේ තියෙන ෆෙක්සෙට් එක පල්ලෙහායිම ලියලා තියෙන ෆෙක්සොෆෙනඩින් එක. ඒක මේක නම් මිලිග්‍රෑම් 120. එතකොට ඒකේ තව වර්ග තියෙනවා මිලිග්‍රෑම් 60, 30, 60, 30. සාමසික වැඩ කරන කෙනෙක් නම් පුරුදු ඇති. එතකොට මේක ලොරටඩින් එක, මේ ලෝරා බ්‍රෑන්ඩ් එකේ. මේක සිපියම් එක, පිරිටන් එකක්. මේක සින් එක, සෙට්‍රිසින් එක. එතකොට සමහරු මේ ෆාමසියට ඇවිල්ලා කැස්සෙන දෙන්න නම් තහනම් පස්සේ ડોක්ටර් අනුරංග කියලා දෙයි මොනවද කටින් ඇවිල්ලා කියලා ඉල්ලලා ගන්න පුළුවන් බෙහෙත් වර්ග මොනවද එහෙම බැරි මොනවද එහෙම කියලා දෙයි. දැන් මේ සමහර ඇවිල්ලා කැස්ස හෙම්බිරිස්සාවට මොනවා හරි දෙන්න කියපුවාම පිරිටන් සෙට්‍රිසින් දෙන ෆාමසි තියෙනවා. එතකොට සමහරු පිරිටනුත් දෙනවා සෙට්‍රිසිනුත් දෙනවා. එතකොට ඇත්තටම කිව්වොත් පැනඩෝල් දෙකක් දීලා ආයෙ පැනඩෝල් දෙකක් බොනවා වගේ වැඩක් තමයි. මොකද මේ දෙකම එකම පවුලේ. හැබැයි ડોක්ටර් කෙනෙක්ට පුළුවන් තීරණය කරලා සමහර අවස්ථාවලදී මේ දෙකක් හෝ තුනක් දෙන්න පුළුවන්. ඇත්තටම ඒ වුණාට සාමාන්‍ය කැස්ස හෙම්බිරිස්සාවකට මේ හැම එකකින්ම එක වර්ග ගාන දෙන එක ලොකු තේරුමක් නෑ. ඒකත් දැනගෙන ඉන්න ෆාමසි එක වැඩ කරද්දී. ඇන්ටි හිස්ටමින්ස් මාතෘකාව යටතට එච්චරයි තියෙන්නේ. මෙහෙත් ටික ලියාගන්න හිතනවා. අපි තව මාතෘකාවක් බලමු නේද? Pyretic. Pyretic කියන්නේ අපි උණට දෙන උණ අඩු කරන්න
භාවිතා කරන ඒවාට තමයි ඇන්ටිපයරටික්ස් කියලා කියන්නේ. දැන් ඔයාලා දන්නවා අංක 1 පැරසිටමෝල්. පැරසිටමෝල් දන්නවා. ඒ ඇරෙන්න තව උණට භාවිතා කරන්න පුළුවන් ඒවා තියෙනවා. සාමාන්‍යයෙන් අපි පැරසිටමෝල් තමයි මුලින්ම දෙන්නේ. හැබැයි පැරසිටමෝල් අර කලින් කිව්වා වගේ ඇලර්ජික් කෙනෙක්ට එතකොට ඔව් ඒ වගේ පැරසිටමෝල් ඇලර්ජික් කෙනෙක්ට තව උණ පැරසිටමෝල් දීලත් අඩු වෙන්නේ නැති කෙනෙක්ට ඒ වගේ දෙන්න පුළුවන් තව ඇන්ටිපයරටික්ස් කියන මාර්ග තියෙනවා. එකක් තමයි මෙෆෙනමින්. පොඩි ළමයින්ට නෙමෙයි අත ඉබුප්‍රොෆන් එකත් පිරිටන් වගේ බ්‍රූෆන් කිව්වොත් තමයි ගොඩක් කට්ටිය දන්නේ. මේකේ බ්‍රෑන්ඩ් නේම් එක මෙෆන්. පැරසිටමෝල් නම් දන්නවා හැමෝම මිලිග්‍රෑම් 500න් එන්නේ. මෙෆෙනමික් ඇසිඩ් එකත් එන්නේ මිලිග්‍රෑම් 500. බ්‍රූෆන් කියන එක 200 400 ඒ වගේ ඒවා එනවා. මෙෆන් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඉබුප්‍රොෆන් බ්‍රූෆන් එක. එක වගේ ඒවා තියෙනවා දැන් ෆාමසි ගොඩක්. දැන් එදා මේක අපි එදා පෙන්නපු ඩයිජින් එක පිටිපස්ස බලලා දෙන්න ඕන. ඒක chewable tablet එක. මේක ඉබුප්‍රොෆන් බ්‍රූෆන් එක. ඒකෙන් අපි ගමු මාතෘකාව පැරසිටමෝල්. පැරසිටමෝල් වල තියෙන ඒවා පාවිච්චි කරන්න පුළුවන්. උනට කියලා මතක තියාගන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න මැසේජ් එකක් හරි දාන්න. පස්සේ හරි රෙකෝඩින්ග් සාලා හරි ගෲප් එකට බැරි නම් ප්‍රයිවට් හරි මැසේජ් එකක් දාන්න. ඊපස්සේ අපි බලමු පැරසිටමෝල් ඇන්ටිපයරටික්ස් වල පැරසිටමෝල් කියන තරම් බලන්න. සාමාන්‍යයෙන් එහෙතක් ගත්තාම ඒක එක ඉන්ඩිකේෂන් එකකට ඒ කියන්නේ එක භාවිතාවයකට වඩා වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍යතාව තියෙනවා. එතකොට මේ වචනේ දැනගන්න. භාවිතාවන් ඉන්ඩිකේෂන් ඉන්ඩිකේෂන්ස් කියලා කියන්නේ. එතකොට පැරසිටමෝල් දෙන්න පුළුවන් අංක 1 අපිට පුළුවන් උඩට දෙන්න. උඩට අපි කියනවා ෆීවර්. ෆීවර් තියෙන කෙනෙක්ට පුළුවන් පැරසිටමෝල් දෙන්න. එතකොට ඔළුවේ කැක්කුම විතරක් තියෙන කෙනෙක්ට ඇඟේ පතේ පොඩි අමාරු තියෙන කෙනෙක්ට දැන් ආතරයිටිස් වගේ සංධි ආශ්‍රිත රෝග තියෙන කෙනෙක්ට ඔස්ටියෝ ආතරයිටිස් සංධි ආශ්‍රිත රෝග තියෙන කෙනෙක්ට ඉස්සෙල්ලාම වේදනාව අඩු කරන්න දෙන්නේ පැරසිටමෝල්. එතකොට අපි ගත්තාම ඔළුවේ කැක්කුම හෙඩේක්. ඒක සිංහලෙන්ත් ලියා ගන්න ඉංග්‍රීසියෙන්ත් ලියා ගන්න. ඊට පස්සේ සාමාන්‍ය ඇඟේ පතේ කැක්කුමකට උනත් mild to moderate pain.
mild කියන්නේ මොකද්ද? moderate කියන්නේ මොකද්ද? mild කියන්නේ පොඩි වේදනාවක්. පොඩි වේදනාවක්. moderate කියන්නේ ඊට වඩා ටිකක් වැඩි. හැබැයි ගොඩාක් ලොකු වේදනාවකට සාමාන්‍ය විදිහට ඔයාලට කියලා දෙන්න ගත්තොත් සිවියර් පේන් එකට ඒ වගේ එකකට පැරසිටමෝල් ටිකක් ආන්සර් කරනවා අඩු. ඒකයි mild to moderate pain කියලා ලියුවේ. එතකොට ඒ වගේම තමයි ආයේ ඩිස්මෙනරියා. ඩිස්මෙනරියා කියන්නේ මොකක්ද? අපිට ඔසක් වෙනකොට ඇතිවන වේදනාව. ඔසක් වෙනකොට ඇතිවන වේදනාවට පැරසිටමෝල් ගන්නත් පුළුවන්. මේකට තව පැරසිටමෝල් වගේම අර අපි කලින් උනට ඇන්ටිපයිරෙටික්ස් වලට කියපු මෙෆන් කියන ඖෂධය උනත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි පැරසිටමෝල් ගැනනේ කතා කරන්නේ. අපි ආපහු ඩිස්මෙනරියා ගැන මාතෘකාව යටතට කතා කරනකොට පැරසිටමෝල් මෙෆන් කියන දෙකම මතක් කරගන්න. එතකොට පැරසිටමෝල් උනට දෙන්න පුළුවන්, සන්ධි ආශ්‍රිත රෝගවලට දෙන්න පුළුවන්, ඔළුවේ කැක්කුමට සාමාන්‍ය වේදනාවල් වලට ඔසප් චක්‍රයේදී ඇතිවන බඩේ අමාරු ඒ වේදනාවට දෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය පැරසිටමෝල් කියන්නේ ඉන්ඩිකේෂන්ස් අපි ඉගෙන ගත්තා. අකනවත් වේගෙ වැඩි නම් කියන්න. ඊට පස්සේ භාවිතාවන්. ඊට පස්සේ අතුරු ආබාධ. ලීෆ්ලෙට් එකක අඩංගු මොනවද කියලා මේ අපි කතා කරමු. එතකොට මේ වචන ඔයාලට ෆැමිලියර් වෙයි. අතුරු ආබාධ වලට අපි කියනවා සයිඩ් ඉෆෙක්ට්ස්. දැන් සමහර සැර බෙහෙත් මේ දෙනකොට පේෂන්ට්ස්ලා උනත් අහනවා ડોක්ටර් මේවට බඩ දැවිල්ල එයිද? ඒ වගේ. අතුරු ආබාධ වලට තමයි අපි සයිඩ් ඉෆෙක්ට්ස් කියන්නේ. දැන් අපි බලමු පැරසිටමෝල් වල මොනවද සයිඩ් ඉෆෙක්ට්ස් තියෙන්නේ. සාමාන්‍ය පැරසිටමෝල් කියන්නේ කලාතුරකින් තමයි ආසාත්මික තත්ත්වයක් ඇති වෙන්නේ. මම කලින් කිව්වේ 100කට බිව්වොත් 99ක්ම ඒක ඇඟෙන් ඇක්සෙප්ට් කරනවා. 100ට එකක් වගේ තමයි මේ වගේ මේ ආසාත්මිකතාව ඇති වෙලා යාට බොන්න බැරුව පළු දාලා කසලා ඒ වගේ වෙන්නේ. එතකොට මේක නිවැරදි මාත්‍රාවෙන් ගත්තොත් අතුරු ආබාධ නැති තරම්. එනවා නම් අතුරු ආබාධ එන්න පුළුවන් අර කලින් කිව්වා වගේ හයිපර් සෙන්සිටිව්. හයිපර් සෙන්සිටිවිටි එකක් එන්නේ. ඒක විතරයි ඇත්තටම අතුරු ආබාධයක් කියලා කතා කරන්න පුළුවන්. ඒකට සමහරු කියනවා බඩ දැවිල්ල ආව පැනඩෝල් වලට එහෙම කියලා. ඒ වුණාට ඒවා පරීක්ෂණ කරලා හොයාගත්ත අතුරු ආබාධ නෙමෙයි පැරසිටමෝල් වලින් එනවා කියලා. ඒ හන්දා අපි එහෙම නෝට් එකක් විදිහට එහෙම ගන්න නැහැ. සමහර දේවල් තියෙනවා ඉතින් මේ පොත්වල තියෙන දේවල්ම නෙමෙයි පේෂන්ට්ස්ලා ඇවිල්ලා කම්ප්ලේන්ට් කරනවා ગેස්ට්‍රයිටිස් එනවා නෑ කියලා. ඒ වුණාට පොත්වල එහෙම සඳහන් වෙන්නේ නැති නිසා අපි හයිපර් සෙන්සිටිවිටි කියන එක විතරක් ලියා ගමු. එදත් කතා කරා මේ දැන් අඩංගු ආකාර කියන එක. ඖෂධ ආකාර. තාම අලුත් හන්දා වචනත් එක්කමයි කියලා දෙන්නේ. ඖෂධ ආකාර කියන එකට අපි කියනවා ඩෝසේජ් ෆෝම්ස්. එදත් ඉගෙනුවා ඩොම්පෙරිඩෝන් වලට. ඩොම්පෙරිඩෝන් වලට අපි කතා කරා ටැබ්ලට් තිබ්බා, සිරප් තිබ්බා, පිටිපස්සෙන් ඇතුළු කරන කරල් තිබ්බා. දැන් පැරසිටමෝල් ගත්තාම ඖෂධ ආකාර තියෙන්න පුළුවන් ටැබ්ලට්ස්, සිරප්, ආපහු එදා වගේ සපොසිටරිස්. මේ වචන මුලින් අමුතුයි වගේ දැනුණාට ටික දවසක් යනකොට හරියයි. සපොසිටරිස් කියන්නේ පිටිපස්සෙන් ඇතුළු කරන එක. පැරසිටමෝල් මේක නම් පෙන්වන්න ඕනේ නැහැ. මේක ටැබ්ලට් එක.
මේක සිරප් එක. පැනඩෝල් සිරප් එක. මේකේ අඩංගු වෙන්නේ පැරසිටමෝල් තමයි. මේකත් තව බ්‍රෑන්ඩ් එකක්. රැපිසෝල්. රැපිසෝල් සිරප් එක. ඒකෙත් තියෙන්නේ පැරසිටමෝල්ම තමයි. මේ තියෙන එකේ ඉන්ඩිකේෂන්ස් ගහලා fever, headache, pain. For relief from fever, headache, pain. එතකොට මේ පිටිපස්සෙන් ඇතුළු කරන කරත් මේ තියෙන ජෙට් එකක් වගේ එකක් කඩලා අරගෙන දාන්න. රෝගීන් සඳහා උපදෙස් කියලා මේ ටියුට් එකේ ටිකක් තියෙනවා. ඒ ටික කියව ගන්න. අපි බලමු කොහොමද දැන් මේ කොච්චර පේෂන්ට් කෙනෙක්ට දෙන්න පුළුවන් පැරසිටමෝල් කියන එක. භාවිතාවන් වලට ඉන්ඩිකේෂන්ස් කිව්වා, අතුරු ආබාධ වලට සයිඩ් ඉෆෙක්ට්ස් කිව්වා, ඖෂධ ආකාර වලට ඩෝසේජ් ෆෝම්ස් කිව්වා. ඇලර්ජික් එකක් වගේ කියන එක තමයි හයිපර් සෙන්සිටිවිටි කියලා කතා කරේ. කොහොමද පොඩි ළමයෙක්ට කොච්චර පැනඩෝල් සිරප් ප්‍රමාණයක් දෙන්න ඕනේද කියලා ගාන හදාගන්න. මේ පැනඩෝල් සිරප් එකේ නම් මේ තියෙනවා වගුවක්. ඒ වුණාට දැන් අපි වගුවෙන් හැම වෙලෙම පාවිච්චි කරන්න බෑනේ. අපි බලමු කොහොමද මේ ගාන හදන්නේ. පැරසිටමෝල් එකේ මේ තියෙනවා ස්ට්‍රෙන්ත් එක කියලා කියනවා. මේකේ ගහලා තියෙනවා එක පේනවද දන්නේ මිලිලීටර් 5ක පැරසිටමෝල් 120ක් මිලිග්‍රෑම් තියෙනවා කියලා. මිලිලීටර් 5ක පැරසිටමෝල් මිලිග්‍රෑම් 120ක් තියෙනවලු. එතකොට සාමාන්‍යයෙන් අපි පැරසිටමෝල් දෙනකොට බර වැඩි මාත්‍රාව හදා ගන්නකොට ඩෝස් එක කීයක්? බර වැඩි කරනවා 15. අපි හිතමුකෝ පොඩි ළමයෙක් ඉන්නවා එයාගේ බර 12යි. එතකොට ඩෝස් එක කීයක් දෙන්න ඕන? 12 වැඩි කරන්න 15. 180යි. මිලිග්‍රෑම් 180ක් පොඩි ළමයාට දෙන්න ඕනේ දැන් අපි පැරසිටමෝල් එක වේලකට. මේ බර එක වේලක් සම්මාන. වේලකට 180ක් දෙන්න ඕනේ. අවුරුදු 12ක් වගේ කියන්නේ කිලෝ 12ක් කිලෝග්‍රෑම් 12ක් වගේ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි දරුවෙක් මේ අවුරුදු 2 වෙන්න පුළුවන් එකමාර දෙකමාර ඒ වගේ. එතකොට ඒ වගේ කෙනෙක්ට 180 කියන එකක් පෙට්ටි වලින් කඩලා දෙන්නත් බෑ පොඩි බබා බිව්වත්. අපිට හරියටම කඩා ගන්න බෑනේ 500න් 180ක් කියන එක. එතකොට වැඩිපුර පෙවුනොත් බබාට හොඳක් නැහැ. ඒ හන්ද තමයි සිරප් පාවිච්චි කරන්නේ. සිරප් එකේ ගාන හදන්න මිලිලීටර් 5ක තියෙන 120ක් නම් 180ක් මිලිග්‍රෑම් තියෙන්න කොච්චරක් පැරසිටමෝල් සිරප් ඕනේද? 7.5 මිලිලීටර් දෙන්න පුළුවන් මෙයාට එක වාරයකට. හරිද? එහෙමයි ගාන හැදුවේ. වේලකට. එතකොට දවසකට තියෙන්නේ 5ක නම් 180ක් තියෙන්නේ මිලිලීටර් 7.5.
එතකොට දවසකට පුළුවන් මේ වගේ 4 පාරක් දෙන්න. පැය 6න් 6ටනේ අපි සාමාන්‍යයෙන් පැරසිටමෝල් දෙන්නේ. එතකොට 24 6න් බෙදපුවාම පුළුවන් 4 පාරක්. 7.5 4 පාරක්. එතකොට දවසක් ඇතුළත මෙහෙම 4 පාරක් දුන්නට කමක් නැහැ. එකපාර දෙන්න බෑ මේ 7.5 ඒවා 4ක්. එතකොට ස්ට්‍රෙන්ත් එකක් කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා. මිලිලීටර් යම් ප්‍රමාණයක අඩංගු පැරසිටමෝල් ගාන. එතකොට මාත්‍රාව කියන්නේ ඩෝස් එක. එක වේලකට පැරසිටමෝල් අපි සාමාන්‍යයෙන් හදන්නේ මේක ඇක්සෙප්ටඩ් එකක්. එතකොට අපි බර 15න් වැඩි කරලා තමයි ගන්නෙ. අපි උදාහරණයක් ගත්තා. බර 12 ළමයෙක්ට කොච්චරද පැරසිටමෝල් මිලිග්‍රෑම් අවශ්‍ය? 12 15න් වැඩි කරපුවම 180යි. කලින් පෙන්වුවා වගේ පැරසිටමෝල් 120ක් තියෙන්නේ 5ක නම් 180ක් ගන්න කොච්චර මිලිලීටර් ප්‍රමාණයක් ඕනේද කියලා බැලුවා. එතකොට මිලිලීටර් 7.5යි. ඒ එක වේලකට එතකොට දවසකට මේක 4න් වැඩි කරලා තමයි ගන්නෙ. තේරෙන්නේ නැති කියලා හිතෙනවා. එතකොට මේ විදිහට નિયમિત මාත්‍රාවෙන් හරියට ගත්තොත් පැරසිටමෝල් වලට කලින් කිව්වා වගේ සයිඩ් ඉෆෙක්ට්ස් අතුරු ආබාධ නැතිවම තමයි. පැරසිටමෝල් ගැන වෙන ඌට වෙන කියලා දෙන්න දෙයක් නැහැ. මොනවා හරි තියෙනවා නම් අහන්න. තව පොඩ්ඩක් බෙහෙත් තියෙනවා ඉගෙන ගන්න. තව පොඩි මාතෘකාවක් බලන්න. හයිපෝතයිරොයිඩිසම්. එතන බෙල්ලේ අපේ තියෙන තයිරොයිඩ් ග්‍රන්ථිය. හයිපෝ කියන්නේ අඩුයි කියන එක. හයිපර් කියන්නේ වැඩි කියන එක. ඒවා ඔයාලට තව ඉස්සරහට මේක පාඩම් කරනකොට හම්බ වෙයි. දැන් තමයි ඉස්සෙල්ලාම හම්බුනේ. ඒකයි මම දැන් කියලා කියන්නේ. ඒකට සාමාන්‍යයෙන් අපේ ඉපදුන දවසේ ඉඳන්ම අපේ ඇඟේ යම් ප්‍රමාණයකට මේ තයිරොක්සින් කියන හෝමෝනය නිෂ්පාදනය වෙනවා. තයිරොක්සින් හෝමෝනය පුදුම විදිහට ඇඟේ සෑම මෙටබොලික් ඇක්ටිවිටි එකටම ඒ කියන්නේ සෑම සෛලයකටම එයාගේ හැම කාර්යයක්ම ඉටු කරන්නේ මේ තයිරොක්සින් කියන හෝමෝනය වැදගත් වෙනවා. ඒකට පොඩි කාලේ අපි ඉපදුනහම හොස්පිටල් එකෙන් එන්න කලින් අර කකුල පොඩි ළමයාගේ කකුලේ චූටි අර අපට ඇඟිල්ල විදලා බලනවා ලේ එකක් අරගෙන තයිරොක්සින් ප්‍රමාණය මෙයාගේ නෝමල්. එහෙම නැත්තම් නෝමල් නැත්තම් අපි ඒ අවස්ථාවේ ඉඳලම තයිරොක්සින් සිරප් එක දෙන්න පටන් ගන්න ඕනේ. නැත්තම් එයාගේ මොළයේ වර්ධනයට, අස්ථි වර්ධනයට, එයාගේ සෛලවල හැම දෙයකටම තයිරොක්සින් කියන හෝමෝනය අවශ්‍ය වෙන හන්දා ඒක ඉක්මනටම ලබා දෙන්න ඕනේ ඇඟේ හරියට නිෂ්පාදනය වෙන්නේ නැත්තම්. එතකොට තයිරොක්සින් කියන එක අඩුයි නම් හයිපෝතයිරොයිඩිසම්, තයිරොක්සින් කියන එක වැඩි නම් හයිපර්තයිරොයිඩිසම්. එතකොට හයිපෝතයිරොයිඩ් ඇතිවීමට හේතු මේකේ තියෙනවා ලියලා අයඩීන් ඌනතාවය. තයිරොක්සින් ග්‍රන්ථිය නිපද වෙන්න අයඩීන් ඕනේ. එතකොට ඇඟේ අයඩීන් මදි නම් අයඩීනීකృత ලුණු හරියට කන්නේ නැත්තම් තයිරොක්සින් හෝමෝනය හරියට නිෂ්පාදනය වෙන්නේ නැහැ. තයිරොක්සින් අඩු අවස්ථාවක් ඇති වෙනවා. එතකොට උපතේදී හරි මොනවා හරි වෙලා මේ තයිරොයිඩ් ග්‍රන්ථිය හරියට හැදිලා නැහැ. එතකොට තයිරොක්සින් නිෂ්පාදනය කරන්න බෑ. කලින් අයඩින් තිබුණේ නැහැ, අමුද්‍රව්‍ය නැහැ තයිරොක්සින් හදන්න. දැන් මේ මැෂින් එක වැඩ නැහැ. තයිරොයිඩ් ග්‍රන්ථිය හරියට හැදිලා. ඊට පස්සේ දැන් මේකේ මොන හරි කැන්සර් එකක් වගේ හැදිලා පිළිකා තත්ත්වයක් ඇවිල්ලා මේක අයින් කරලා දාන්න වෙනවා. එතකොට තයිරොක්සින් හෝමෝනය නිෂ්පාදනය කරන්න බෑ. එතකොට අපි සම්පූර්ණයෙන්ම තයිරොක්සින් කියන එක පිටින් දෙන්න ඕන. සාමාන්‍යයෙන් තයිරොක්සින් මදි වෙද්දී ඇඟට දැනෙන රෝග ලක්ෂණ වගේක් තියෙනවා. ඒක තියෙනවා ටියුට් එකේ නිදිමත ගතිය, අලස බව. අනිත් අයට වඩා දැන් අනිත් අයට හැමෝටම වගේ දාඩිය දාලා තියෙන වෙලාවට මට හරියට සීතලයි. ඒ වගේ මල බද්ධය කියන්නේ කොන්ස්ටිපේෂන්. টয়ලට් හරියට යන්නේ නැහැ. එතකොට
එතකොට ශරීරයේ බර වැඩි වෙන්න පුළුවන්. ඔසප් චක්‍රය ආසත් අක්‍රමිකතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අර තයිරොක්සින් හෝමෝනේ වදිරීම හන්දා ඒකට දැනෙන වෙනස්කම් වගේක් තියෙනවා. ඒ කියන්නේ ඒවා ටියුට් එකේ තියෙනවා. ඒක බලන්න. තයිරොක්සින් වලට ඉපොතයිරොක්සින් කියලා තමයි අපි කියන්නේ මෙහෙකට. ඒක T4 එකේ 94ක් අඩංගු කියන එක තමයි. ඒක එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේක ගන්න ඕනේ උදේ නැගිටපු ගමන්. වතුර වීදුරුවක් එක්ක තයිරොක්සින් පෙත්ත බොන්න ඕනේ. මේක පටන් ගන්නවා කියන්නේ දැන් කැන්සර් එකක් හැදිලා ග්‍රන්ථිය අයින් වෙලා හරි ග්‍රන්ථිය වැඩ කරන්න අපි කතා කරන්නේ. ඒවා අපහු ජීවිත කාලෙම අපහු හරියන කාරණා නෙවෙයි නේ. හන්දා මේක පටන් ගත්තොත් මැරෙන හැම කොන්න වෙනවා. ඒක දිව කියලා ලොකු අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. මේක අපේ ඇඟේ තියෙනම හෝමෝනයක් නේ. මදි හන්දානේ අපි ඇඟට දෙන්නේ. ඒ හන්දා මේ වගේ ලොකු අතුරු ආබාධ කතා කරන්න නෑ මේ බෙහෙතේ. එතකොට උදෙන්ම නැගිට ගමන් ඒක ලියා ගන්න. උදෑසන අවදි වුණ ගමන්ම ලොකු වතුර වීදුරුවක් එක්ක නියමිත මාත්‍රාව. මේක මයික්‍රෝග්‍රෑම් 25 50 100 ඒ වගේ තියෙන්න පුළුවන්. එතකොට මේක අරගෙන පැය භාගයක් යනකම් මුකුත් උදේ ආහාරය බ්‍රෙක්ෆාස්ට් එක ගන්න බෑ. එහෙම කරොත් කෑමත් එක්ක මේක ප්‍රතික්‍රියා කරලා මේ තයිරොක්සින් ප්‍රමාණය ඇඟට උරා ගන්න ප්‍රමාණය අඩු කරලා අපි ආපහු අර තයිරොක්සින් දීපු එකේ වැඩක් නැති කරනවා. ආයෙ එකක් කියලා දෙන්නම්. මෙතන මයික්‍රෝ කියලා ලියුවේ. දැන් පැරසිටමෝල් එහෙමනම් මිලිග්‍රෑම් නේ. මේක මයික්‍රෝ. ඒ කියන්නේ බොහොම පොඩි. මයික්‍රෝ කියන්නේ මේ ඍණ ගණන් 10. බොහොම චූටි ප්‍රමාණයකින් තමයි මේවා තයිරොක්සින් පැතිවල අඩංගු වෙන්නේ. ඒකක ගැන කතා කරනකොට ඒක කතා කරමු. ඔමිප්‍රසෝල් පැරසිටමෝල් ඒවා ඔක්කොම කතා කරේ මිලිග්‍රෑම් වලින්. මේක කතා කරේ මයික්‍රෝග්‍රෑම්. තයිරොක්සින් 100 එකේ. මෙතන මේ mcg කියලා තියෙන්නේ මයික්‍රෝග්‍රෑම් කියන එක සඳහන් කරන්න තමයි. තයිරොක්සින් හරි. කතා කරමු හයිපර්තයිරොයිඩ්සම් ගැන. හයිපර්තයිරොයිඩ්සම් ගැන එහෙම ලොකුවටම දැනගන්න තියෙනවා ෆාමසි වල බෙහෙත් නැති නෑ. විතර හයිපෝතයිරොයිඩ්සම් තත්ත්වය තරම්ම කොමන් මාතෘකාවක් කොමන් ලෙඩක් නෙමෙයි දැනගන්න. හේතු වෙන්න පුළුවන් දැන් තයිරොයිඩ් හෝමෝන් එකේ තයිරොයිඩ් ග්‍රන්ථියේ වැඩිපුර මේ හෝමෝනේ නිපදවනවා මොනවා හරි වෙලා. කැන්සර් එකක් වෙන්න පුළුවන්. මේ තයිරොයිඩ් ග්‍රන්ථිය මොනවා හරි ආසාදනයක් වෙලා විශාල වෙන්න පුළුවන්. ඔය සමහරුන්ගේ බෙල්ල එහෙම ඉදිමිලා තියෙන. එතකොට අපි බලන්නේ තයිරොක්සින් පරීක්ෂණයක් කරලා ස්කෑන් එකක් කරලා. මේ විදිහට දැන් තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වුණාම කලබලයි. එයා හරි එතකොට මේ හෘද ස්පන්දනය වැඩියෙන් ගහනවා. ඇඟ ඇතුළේ වෙවුලන්න වගේ ගන්නවා. නිින්ද යන්නේ නැහැ. ඇඟ කෙට්ටු වෙනවා. ඒ වගේ. එතකොට මේකට ගන්න බෙහෙත් ටික. මේක මම නම් විතරක් ලියන්න ලොකුවට දැනගන්න ඕනේ නැහැ. ආබිමස් මේවා ටියුට් එකේ තියෙනවා. මං හිතන්නේ මේක ටියුට් එකේ ප්‍රින්ට් කරපු එකේ තියෙනවා. මේ රේඩියෝ ඇක්ටිව් අයඩින් එහෙම ෆාමසි වල විකුණන්න නෑනේ. ග්ලූකෝස් අයඩින් කියලා තියෙනවා. මේක නම් ටික විතරක් ඔහොම ලියාගෙන තියාගමු. MCQ එකක් එහෙම ලොකුවට මම බලාපොරොත්තු වෙනවා. මේ කාබිමසෝල් කියන එක තියෙනවා ෆාමසි.
Albumisol tablets 5 mg. Hyperthyroidism සඳහා තමයි ඒවා භාවිතා වෙන්නේ. රෝගීන් සඳහා උපදෙස් කියන එක කියව ගන්න. කාබිමසෝල්, මෙතිමසෝල්, ප්‍රොපයිල් ථයෝරෙසිල් ලබා ගන්නා රෝගීන් ආසාදන ලක්ෂණ පෙන්වන්නේ නම් ආසාදන කියන්නේ කලින් කතා කරපු ඇලර්ජික් එකක් වගේ ලක්ෂණ පෙන්වනවා නම් ඒ කියන්නේ මේවට ආවේනික ආසාදන ලක්ෂණ වරහන් ඇතුලේ දාලා තිනවා මුඛ ඒතුවාල උණ උගුර රිදෙන එක. එතකොට වෛද්‍යවරයාව වෙත ඉක්මනින් යොමු කරන්න කියලා කියනවා. එතකොට රෑෂ් ඇති වෙන්න පුළුවන්. ඒත් ඇලර්ජික් එකක් විදිහටම තමයි කැසීම් කුෂ්ඨ. එතකොට අපි ඒක කලින් කතා කරපු ඇන්ටි හිස්ටමින් පිරිටන් සෙට්‍රිසින් මේවත් එක්ක පාවිච්චි කරනවා. එතකොට හරි අපි කතා කරා ગેස්ට්‍රයිටිස් කතා කරා පැරසිටමෝල් කතා කරා වෙනම ඇන්ටිපයිරෙටික්ස් උණ රෝගය සඳහා දෙන ඒවා කතා කරා ඇන්ටි හිස්ටමින්ස් කතා කරා පිරිටන් සෙට්‍රිසින් වගේ ඒවා. එතකොට hypothyroidism කතා කරා. මේ වගේ සාමාන්‍යයෙන් ගන්න බෙහෙත් වල මාත්‍රා කතා කරා අපි අසුරු ආබාධ කතා කරා තියෙන ඒ වගේ කතා කරා කොහොමද වැඩ කරන්නේ කියලා කතා කරා. ඊළඟ දවසේ තව මාතෘකා ටිකක් කතා කරමු. අනුරාග ડોක්ටර්ට දෙන්නම් සෙෂන් එක. thank you ඔයගලන්ට එනවා. right. Right, good evening පුතේ. පට්ටිය දැන් ඇඩ්මිට් වෙන්න තියෙනවා. අපි ගැටලුවක් නැහැ. අපගේ සිග්නල් ප්‍රශ්නයක් එන්න ඕනේ. මේ ප්‍රශ්නයක් නෙමෙයි. සිග්නල් විශේෂ ප්‍රශ්න තමයි. හරි. අපි අර ડોක්ටර් ෆාමකොලොජි පාර්ට් එක කතා කරා. හරි එතකොට පුතේ ෆාමසිටික්ස් වල අපි එදා කතා කරේ මෙඩිසින්ස් කියන්නේ මෙඩිසින් ඩෙෆිනිෂන් එක තමයි එදා ෆස්ට් ලෙසන් එකටම අපි කතා කරේ. මේවා කොහොමද මොනවාද මෙඩිසින්ස් වලට අඩංගු වෙන්නේ මොනවාද ඒවල යූසස් කියලා නේද? කියෝරින් වලට පාවිච්චි කරා, ප්‍රිවෙන්ෂන් වලට කතා යූස් කරනවා කිව්වා, කන්ට්‍රෝලින් වලට යූස් කරනවා කිව්වා. අය ඩයග්නොසිස් ඔය හතරට අපි ඖෂධ පාවිච්චි යොදා ගන්නවා කියලා කතා කරා. එදා දවසටම මේක තමයි කතා කරේ. අපි අද කතා කරන අපේ මෙඩිසින් වලට අමතරව අය මොනවද තියෙන්නේ පාවිච්චි කියලා. medical devices සෞඛ්‍ය උපකරණ. medical devices. එතකොට බෙහෙත් ඖෂධ වලට අමතරව සාමාන්‍ය 10ක් 20ක් විතර තියෙන්නේ මේ සෞඛ්‍ය උපකරණ. සෞඛ්‍ය උපකරණ ගත්තොත් පුතේ ඒවත් කිහිපයක්ම තියෙනවා. එක එක වර්ග. එකක් මේ diagnostic devices. ඒ කියන්නේ රෝගයක් හඳුනා ගන්න පුළුවන් උපකරණ. සරලව කිව්වොත් පුතේ මේ තර්මෝමීටර් එක උණ බලන්න ගන්නේ. තර්මෝමීටර් එක අපිට ගන්න පුළුවන් diagnostic device එකක් විදිහට. මේ කතා කරන්න අද කතා කරන medical devices සෞඛ්‍ය උපකරණ තියෙනවා.
හරි. මෙඩිකල් ඩිවයිසස් වල රෝග හඳුනා ගැනීමේ උපකරණ මම ඒකේ ටියුට් එකේ දාලා තියෙනවා. මේක රෝග හඳුනා ගැනීමේ උපකරණ diagnostic devices. හරි. ඒක කියන්නේ හරි. රෝග හඳුනා ගැනීමේ උපකරණ. මේවට තාමත් කියන්නේ diagnostic devices. diagnose කරන්න ලෙඩක් diagnose කරන්න තමයි මේවා පාවිච්චි කරන්නේ. බිහාර ડોක්ටර් තරම් අපුරු ලස්සන නෑ. කවන්නේ ලියක මානවල ගන්න පුළුවන්. රෝග හඳුනා ගැනීමේ උපකරණ. එතකොට diagnostic devices වලට ගත්තොත් examples thermometer එක. අපි ගන්න මේ උණ බලන්න පොඩි අයගේ උණ බලන්න ගන්න. උණ කට්ට කියන්නේ උණ පටුව කියලා තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. thermometer. උෂ්ණත්වමානය තමයි ඇත්තම නම. කට්ට කියලා තමයි සාමාන්‍ය භාවිතේ පාවිච්චි කරන්නේ. උෂ්ණත්වමානය. හරි. ඔය එක එක්සැම්පල් එකක් diagnostic device එක කියලා අය. අයිපතේ ගත්තොත් මේ glucometer එක. සීනි බලන්න ගන්නේ. blood sugar බලන්න ඇඟිල්ලක් prick කරලා බලන්න පුළුවන් machine එක. ඔයාලා ගෙවල් වලත් ඇති මේවා. glucometer එක. යන්න සිංහල නම් හොයන්න යන්න එපා පුතේ. ඒ glucometer කියලාම use කරන්න. I am stet එක. ડોක්ටර් use කරන්නේ වේදනාලාව stethoscope එක. ඒවත් diagnostic purposes වලට දාන්න ගන්න lung sounds අහන්න තමා ගොඩක් stethoscope එකක් use කරන්නේ. මේකත් තියෙනත් ඒ කාන්සිය වේදනාලාව. මේක විශේෂ නමක් නැහැ අපිට නමක් දැන් මේ රුධිරගත සීනි පරීක්ෂක යන්ත්‍රය වගේ නමක් තමයි ඉතින් භාවිතයන්නේ එහෙම අර එක්සැක්ට් තනි සිංහල නමක් නැහැ ඒකට. හරි ස්ටෙතොස්කෝප් වේදනාලාවක් දන්නවා. අනිත් එක තමයි පුතේ මේ ප්‍රෙෂර් මීටර් එක. ඒක නම් දිග නමක් තියෙන්නේ මේ ස්පිග්නෝමීටර් කියලා. ස්පිග්මෝමැනෝමීටර්. මේක ප්‍රෙෂර් මීටර් කියලා තියෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් බලන්න ගන්න ප්‍රෙෂර් මීටර් වල දැකලා ඇති. මේක පුතේ මේකේ ඩිජිටල් එකක් තියෙනවා නැත්නම් අර ගන්න මර්කරි කොලම් ස්පීකින් ප්‍රෙෂර් මීටර් එක රසදිය හදක් තියෙන ඒකත් තියෙනවා සාමාන්‍ය ෆාමසි වල සෝරි සාමාන්‍ය ෆාමසි වල නෑ මේ ඩිජිටල් එක
තමයි සාමාන්‍ය ෆාමසි වල තියෙන යූනියන් කෙමිස්ට් එකේ වගේ නම් මේ කොළඹ යූනියන් කෙමිස්ට් එකේ වගේ නම් අර මගරි කොළඹ එකත් එක්ක වෙන ඒ ප්‍රෙෂර් මීටර් එක තියෙනවා. ඒතකොට මේ හතර ගත්තාම මේ දෙක නම් අඩුයි සාමාන්‍ය ෆාමසි වල. හැබැයි තර්මෝමීටර් එකක් ග්ලූකෝමීටර් එකක් නම් අපිට සාමාන්‍ය ෆාමසි වලින් ගන්න පුළුවන්. මේවා හඳුනා ගැනීම උපකරණ. ඒ කියන්නේ ලෙඩක් ඩයග්නෝස් කරන්න තමයි පුතේ මේවා යූස් කරන්නේ. මේ හතර මේ ටික ලියාගමු පුතේ මේ මෙච්චර හැබැයි ඉඩාරම් බෑ පුතේ මෙතනක් තියෙනවා මට හතරක් විතර ලියාගන්න මේක. එහෙම ලියලා මේ ඩෑෂ් එකක් දාලා මෙතනින් ඉස්සරහට ලියාගන්න. මේ ලියන්නේ නැත්නම් ලියන්න ඉඩ නැහැ. පොඩි ස්ක්‍රීන් ෂෙයාර් එකක් දැන් මම වෙනවද බලන්න මේ. මෙන්න මේකේ ග්ලූකෝමීටර් ස්ට්‍රිප් එකයි ඒකට අදාළව රීඩ් කරන පෙන් එක වගේ තියෙන පිටින් පෙන් එකයි අර එයාට තේරෙන පාට පේනවද දෙන්න? පේනවා කියලා හිතෙනවා. හරි මේකේ තියෙනවා ග්ලූකෝමීටරයි ස්ටිග්මා මැනෝමීටර් නැත්නම් ප්‍රෙෂර් මීටර් එකේ තියෙනවා ස්ටෙතොස්කෝප් එකේ තියෙනවා ස්ටික් එක කියන වේදනාව කෝඩ් කරන එක. අමතර ඊට කතා කරන සර්ජිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් තුනක් තියෙනවා. හරි මේක ලියාගත්තා නේ. ඊට පස්සේ අපි කතා කරමු මේ මෙඩිකල් ඩිවයිසස් ගැන කතා කරන්න තාම. මෙඩිකල් ඩිවයිසස් යටතේ එක්ක රෝග හඳුනා ගැනීම උපකරණ තර්මෝමීටර් එක, ග්ලූකෝමීටර් එක, ස්ටෙතොස්කෝප් එක, ප්‍රෙෂර් මීටර් නැත්නම් ස්පීකෝ මැනෝමීටර්. හරි ඊට පස්සේ ගත්තොත් මේ මෙඩිකල් ඩිවයිස් එකක්ම තමයි අනිත් එක පුතේ ශල්‍ය උපකරණ සර්ජිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් කියලා කියන්නේ. ශල්‍ය උපකරණ. ඒ කියන්නේ මාතර සර්ජරි මයිනර් හරි මේජර් හරි සර්ජරි එකට යූස් කරන උපකරණ වල තමයි අපි ශල්‍ය උපකරණ කියන්නේ. සර්ජරි ඉන්ස්ට්‍රුමන්ට් සර්ජිකල් ඉන්ස්ට්‍රුමන්ට්. හරි මේවට දැක්ත හැකිද scissors surgical scissors නිකන් scissors examples විදියට surgical scissor එක මම පෙන්න ෆොටෝ එකේ තිබ්බා. ඒක දාන්න මම group එකට eye scalpel එක. කියන්නේ අර කපන්න අපි කියන්නේ කට් එකක් දාන්න පොඩි sharp කට් එකක් දාන්න scalpel එක use කරන එක යාකට blade එකක් දාලා use කරන මේවත් පුතේ සාමාන්‍ය ගමේ ෆාමසි වල නෑ හැබැයි අපිට ගන්න පුළුවන් ෆාමසි තියෙනවා. අය ෆෝසෙප් එක. ෆෝසෙප් එකක් කියන්නේ පුතේ මෙහෙම පොඩි අල්ලුවක් වගේ අල්ල ගන්න තියෙන ඉන්නව මම පෙන්නන්න.
මේකද මේ යට පින්තූර වලින් මුලින්ම මේ තියෙන්නේ ස්කැල්පල් එක බ්ලේඩ් එකක් වගේ ෂාප් නයිෆ් එකක් වගේ තියෙන්නේ. ඊට පස්සේ එහාට තියෙන්නේ ෆෝසෙට් එක. ඒ කියන්නේ අර ගන්න ඕනේ. අනිත් එක සර්ජිකල් සිස්ටම් එක මම මේ අයිඩියා එකක් ගන්න කිව්වේ. සර්ජිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් වල මෙන්න මේවත් අයිති වෙනවා. ඉතින් ඔය ටිකක් ලියාගමු. මේ ඩෑෂ් එකක් දාලා පුතේ ඉස්සරහට ලියන්න. ඉස්සරහට ඉඳ තියෙනවා මේ. යටට ලියන්න කියොත් නම් ඊට මාදි වෙනවා. හරි එතකොට පුතේ අනිත් එක මේ implants කියලා ගන්නවා. implants එතකොට අපි බොඩි එක ඇතුළට ඉන්සර්ට් කරන මොකක් හරි සර්ජිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. implants. හරි. මේ දැන් අර ඩිපෝ එහෙම විදිහට නේ sorry. ඩිපෝ ප්‍රොවයිඩර් ඉම්ප්ලාන්ට් එකද නෝ ප්ලාන්ට් කියන්නේ පුතේ. අර මෙතෙන් දාන්නේ අත පොඩි සර්ෆස් ස්ටෆ් එකක් දාලා පොඩි මේ කූරු තුනක් වගේ දාන්නේ මොනවාටද පාවිච්චි කරන්නේ කන්ට්‍රසෙප්ටිව්ස්. උපත් පාලන පොඩි පටියක් වගේ එකක් තියෙන්නේ දැකලා ඇති. ඒවා මෙන්න මේකෙන් පොඩි කට් එකක් දාලා දාන ඇතුළට ඒ වලින් හෝමෝන් රිලීස් වෙනවා බොඩි එකට ටික ටික තමයි රිලීස් වෙන්නේ. ඒකට ඒකේ ඇක්ෂන් එක මාස 6ක් අවුරුද්දක් යනකම් අපිට බලා ගන්න පුළුවන්. ඒකට කියන නෝ ප්ලාන්ට් කියලා කියන්නේ. ඒකත් මෙඩිකල් ඩිවයිසස් විදිහට තමයි පුතේ අයිති වෙන්නේ. අය ගත්තොත් මේ ස්ටෙන්ට්ස් වගේ දේවල්. කොහරි බ්ලඩ් ක්ලොට් එකක් තියෙනවා නම් බ්ලඩ් වෙසල් එක පුතින නාලයක මෙහින් ක්ලොට් එකක් හැදිලා නම් පුතේ පොඩි වයර් මේක හරි මයික්‍රෝමීටර්ස් වලින් තියෙන බොහොම පොඩි උපකරණයක්. ස්ටෙන්ට් දානවා කියලා කියන්නේ පුතේ. දැන් 15ක් 20ක් යන වැඩ. වය මෙෂ් එකක් දානවා මෙතන. අර රුධිර නාලේ පටවීම නවත්තන්න. මේ පොඩි වය මෙෂ් එකක් දානවා මම ඒකේ ෆොටෝ එකක් පෙන්නන්න. ඒකට කියනවා අපි ස්ටෙන්ට් එකක් කියලා. මෙයා normal pharmacies වල නෑ කෙලින්ම hospital වලට ලං hospital එකවල ගෙන්නනවා. එයාලගේ pharmacy වලට. ඉතින් අපි සාමාන්‍ය pharmacy වල නම් මේ no plant එක ගන්න පුළුවන්. ඒ කියන්නේ උපත් පාලනයට පාවිච්චි කරන පුතේ ඩිපෝ no plant එක. එතකොට අපි මේ ඩයග්‍රෑම් එකේ කොට හරි පුතේ ඊට පස්සේ මේ තව එකක් තියෙනවා IUD කියලා. intrauterine devices. මේකත් උපත් පාලන එකක්. උපත් පාලන උපකරණයක් පුතේ මේ වැජයිනා එක ඇතුළත තමයි මේක මේවා කරලා යුටරස් එක මට්ටමටම සර්වික්ස් එක ගාවටම දානවා. හරි. මේකෙත් මම ඩයග්‍රෑම් එකක් පෙන්නන්නම්. එතකොට අයිඩියා එකක් එයි. අනිත් එක මේ පේස් මේකර්ස්. මේවා ගැන ජස්ට් අයිඩියා එකක් අරන් තියාගන්න මේවා. මේවත් මෙඩිකල් ඩිවයිසස් තමයි. සාමාන්‍ය ෆාමසි වල ගන්න නැති වුණාට ලංකාවේ සාමාන්‍ය රෙපියුටඩ් ෆාමසි වල මේවා ගන්න පුළුවන්. පේස් මේකර්ස් කියන්නේ පුතේ දැන් හાર્ට් එකේ ඉලෙක්ට්‍රිකල් ඇක්ටිවිටි එක අඩු වෙද්දී ඒක එලියම් මැෂින් එකකින් සම්බන්ධ කරලා අපිට ඒ ඉලෙක්ට්‍රිකල් පවර් එක දෙන්න පුළුවන්. ඒකට අපි කියන පේස් මේකර්ස් කියලා. ඒකත් ඩයග්‍රෑම් එකක් තියෙනවා මම ඒක පෙන්නනවා.
මේ ඉස්සෙල්ලාම තියෙන්නේ මේ ස්ටෙන්ට් එකක්. බ්ලඩ් වෙසල් එකක් ඇතුලේ රුධිර නාලයක් ඇතුලේ මේ ස්ටෙන්ට් එකක් මේ කහ පාටට තියෙන yellow colour එකකින් තියෙන කොලෙස්ටරෝල් හරි මොකක් හරි ඇතරෝමා එකක් තියෙන බ්ලොක් එකක්. ඒක බ්ලොක් එක නවත්තන්න බ්ලොක් එක නවත්තන්න මේක වයි මෙෂ් එකක් වගේ ඇතුලට දාන්න මේ පොඩි උපකරණයක්. ඒ කියන්නේ කොහොම පොඩි රුධිර නාල වලට දාන්න පුළුවන් මට්ටමේ එකක්. ඊට පස්සේ ඊට දකුණු පැත්තේ තියෙන පුතේ මම කිව්වේ අර IUD ඉන්ෆ්‍රාරෙඩ් ඩිවයිස්. ඒක සාමාන්‍ය යූස් කරන්නේ උපත් පාලන උපකරණයක් විදිහට. අනිත් එක මේ ආර්ට් එකත් එක්ක අර ඉලෙක්ට්‍රික් මැෂින් එකක් තියෙන්නේ. ඒක පේස් මේක එක. ඒකෙන් සමහර heart patient ලගේ heart ඒ කියන්නේ heart patient ලගේ heart එකේ electrical activity එක අඩු වෙන්නේ. ඉතින් මේ වගේ පේස් මේක එකක් යූස් කරලා ඒකේ අදාළ power එක ක්‍රියේට් කරනවා. ඒක තමයි අපි කියන්නේ පේස් මේක එකක්. ඒවත් දෙන්නේ පුතේ medical devices යටතට ඊට අමතරව මේ no plant එක. ඒකත් උපත් පාලන ක්‍රමයක්. ඒකෙන් හෝමෝන් රිලීස් වෙනවා මාස 6ක් 12ක් ඒ වගේ කාලයක්. එතකොට ටැබ්ලට්ස් බොන්න ඕනේ මාසිකව ඒවල ආවාදී වාසිය ඒක කතා කරමු ඉස්සරහට. හරි ඊට පස්සේ මේ implants අපි එතකොට diagnostic devices surgical instruments implants මේ medical devices යටතට කතා කරේ අය ගත්තොත් පුතේ මේක ලියා ගන්න නැති නේ එතකොට මේකත් දෙන්නේ medical devices යටතේ හතරවෙනි එක hospital equipment hospital equipments ඒකට සාමාන්‍ය රෝහල් උපකරණ wheel chair එකක් ventilator එකක් ventilator wheel chair එක දන්නවනේ ventilator එකක් කියන්නේ පුතේ breathing අමාරු හුස්ම ගන්න අපහසු රෝගීන් සඳහා මැෂින් එකක් තියෙනවා ඔක්සිජන් සප්ලයි එකත් එක්ක ඒක තමයි මේ ventilator එක කියන්නේ අනිත් එක infusion set ඒක නම් අර සේලයින් බෝතලෙට සම්බන්ධ කරන අර රෝල මොකක්ද කියන්නේ රෝල එකත් එක්ක තියෙන මන්දම දෙන්නේ මෙන්න මේ මුල්ම ඩයග්‍රෑම් එකේ පේනවා කියන්නේ සේලයින් බෝටල් එකට ඉන්සර්ට් කරලා එක පැත්තක් ඒකින් අර ඩ්‍රිප්පර් බැරල් එකක් තියෙන ඒකට බින්ද බින්ද ඩ්‍රොප් එක වැටෙනවා ලැගලා ඊට පස්සේ රෝල කන්ට්‍රෝල් එකකින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් අනිත් පැත්ත එදින්ම අපේ බ්ලඩ් වෙසල් එකට තමයි කියවෙන්නේ මේක තමයි කියන්නේ ඉන්ෆියුෂන් සෙට් එක ඉන්ෆියුෂන් සෙට් එක කැටීටර්ස් වගේව අපිට ගන්න පුළුවන් මේ යට තියෙන යටම තියෙන කැටීට් එකක් යුරිනරි කැටීට් එකක් ඒ කියන්නේ මේ මුත්‍රා ඩොප් වෙලා තියෙන යුරින් ඩොප් තියෙන අය මුත්‍රා එළියට ගන්න තමයි මේ කැටීට් එකක් සාම්පල්ස් වල මේ ටික දැන් මේක ගොඩක් තියෙනවා ඔය ඇගේ එකක් ගන්න පුළුවන් ටිකක් තමයි දැන් මේ මෙතන මේ දෙවෙනි ඩයග්‍රෑම් එකේ තියෙන වෙන්ටිලේටර් මැෂින් එක. ඒක තමයි බ්‍රීතින් පහසු කරන්න කියලා උස්ම ගැනීම පහසු කරන්න අපහසු රෝගීන්ට තියෙන මැෂින් එක. මේවත් වීල් චෙයර්ස්ෙමත් සාමාන්‍ය ටවුන් වල කොහාමදී තියෙනවා. මේ ඉන්ෆියුෂන් සෙට් කැතීටර්ස් නම් ඕනේ කාමදී තියෙනවා. හරි ඒ ටික තමයි ඉතින් ලියා ගමු.
වගේ ලොකු උපකරණක් තියෙනවා. කැතීටර්ස් වගේ. කැතීටර් එකයි ඉන්ෆියුෂන් සෙට්. මේවට දෙන්න ඇත්තටම පුතේ සිංහල නම් නෑ මේක මුත්‍රා පටේ කියලා තමයි ලියාගන්නේ. කැතීටර් කියලා තමයි කියන්නේ ඉතින්. මතක් වෙන්නේ නැත්නම් ලියාගන්න නිකන්. කැතීටර් කියලා පාවිච්චි කරනවා නම් හොඳයි. වීල් චෙයාර් එකට රෝද පුටුවකට වෙන්ටිලේටර් එකට යූස් කරන්න විශේෂ නමක් නෑ. ඉන්ෆියුෂන් සෙට් එකටත් පුතේ නෑ ඉන්න පෙන්නන්න නේ. ලියවිත් දන්නේ පුතේ දැන් මේකත් එක්ක තියෙන හින්දා මේ ඉන්ෆියුෂන් සෙට් එකක් කියන්නේ අර සේලයින් එකට සෙට් කරන්නේ ඉන්ෆියුෂන් සෙට් එක. මේ පුතේ මේ කැතීටර් එකක්. මේකේ ගේජ් එකක් තියෙනවා. ගේජ් 18 15 එහෙම කියලා. sorry 18 14 කියලා 14 16 වගේ නේ. පේනවා මෙතන. 14 ගේජ්. ඔක් කියලා තමයි මේ ඉල්ලන්නේ සාමාන්‍ය මේ ගේජ් එකේ කැතීටර් එකක් දෙන්න ඉල්ලනවා. හරි ඔය ටික සාමාන්‍ය ෆාමසි වල තියෙනවා. ලී එකක් තියෙනවා පේනවා. ඉන්ෆියුෂන් සෙට් එකක්මයි. මේ මම දැකලා තියෙවල. හරි ඔය ටික තමයි පුතේ මෙඩිකල් ඩිවයිසස් යටතට අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් හරි ඒකත් හරි. හරි ඊට පස්සේ තියෙන පුතේ බෝඩර් ලයින් ප්‍රොඩක්ට්ස් කියලා. ඒ කියන්නේ සීමාමයින් නිෂ්පාදන. ඔය කියන්නේ දැන් මම මෙඩිසින් ගැන කතා කරා මෙඩිකල් ඉක්විප්මන්ට්ස් ගැන කතා කරා ඊට පස්සේ බෝඩර් ලයින් ප්‍රොඩක්ට්ස්. ඒ කියන්නේ පුතේ මේවා හරි බෝඩර් ලයින්. ඒ කියන්නේ බෝඩර් ලයින් කියන්නේ නමේම තියෙනවා පුතේ හරියටම මාජින් එකේ වගේ කියන අදහස. බෝඩර් ලයින් ප්‍රොඩක්ට්ස්. හරි. එතකොට මේකට අයිති වෙන්නේ පුතේ ඒ කියන්නේ මේකේ ඩෙෆිනිෂන් එක තමයි හරියටම අපිට ඩිෆයින් කරන්න බෑ ඉරක් ගහලා වෙන් කරලා මේක ෆුඩ් එකක්ද මේක මෙඩිසින් එකක්ද නැත්නම් ඩ්‍රග් එකක්ද මේ මෙඩිකල් ඩිවයිස් එකක්ද කියලා හරියටම ඩිෆයින් කරන්න බැරි ඒවා තමයි අපි කියන්නේ බෝඩර් ලයින් ප්‍රොඩක්ට්ස් විදියට කොස්මටික් එකක්ද කියලා හරියටම අපිට ඉරි ගහලා මෙන්න මේ කොස්මටික් එකක් මේක ෆුඩ් එකක් මේක ඩ්‍රග් එකක් මේක මෙඩිකල් ඩිවයිසස් කියලා කියන්න බැරි ස්පෙસિෆයි කරන්න බැරි ඒවා තමයි අපි බෝඩර් ලයින් ප්‍රොඩක්ට්ස් විදියට ගන්නෙ. ඒවට අයිති වෙන්නේ පුතේ මේ සාමාන්‍ය ගත්තොත් දැන් හිතන්න පුතේ සස්ටෙජන් වගේ සස්ටෙජන් දැකලා තියෙනවද නේ? මේක පුතේ ෆුඩ් සප්ලිමන්ට් එකක් විදියට ගන්නවා. ආහාරයක්වත් නෙමෙයි මෙඩිසින් එකකුත් නෙමෙයි. මේ දෙක අතර ප්‍රොඩක්ට් එකක් වගේ. ෆුඩ් සප්ලිමන්ට් නියුට්‍රියන්ට් සප්ලිමන්ට්ස් කියලා කියනවා. තේරෙනවා මේ කියන එක. එතකොට මේක අපිට ෆුඩ් එකක්ම කියන්නත් බෑ. හැබැයි මෙඩිසින් එකක් ඩ්‍රග් එකක්ම කියන්නත් බෑ. මොකද අපිට ඕනේ මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් තියෙන්න පුළුවන් මේකේ. සස්ටෙජන් වගේ දේ. එතකොට මේක ෆුඩ් සප්ලිමන්ට් එකක්. මේක බෝඩර් ලයින් ප්‍රොඩක්ට්ස් විදියට තමයි ගන්න. මෙඩිසින් එකක් කියන්නත් බෑ. ෆුඩ් එකක් කියන්නත් බෑ. ඉතින් මේ දෙක අතර ප්‍රොඩක්ට් එකක් ඉන්න අපි කියනවා බෝඩර් ලයින් ප්‍රොඩක්ට් එකක්. සීමා මයින් නිෂ්පාදනයක්.
තව ගත්තොත් පුතේ weight gain වගේ ඒත් nutrient supplements කියන්නේ weight gain ලොකු powder sting වල ඉන්නේ weight gain වගේ දේපොත් අපිට ගන්න පුළුවන් borderline products විදියට. ඊට අමතරව glow collagen එක සාමාන්‍ය pharmacy වල මේක මේකත් පුතේ මේ හරියටම අපිට ඩ්‍රග් එකක් කියලා කියන්නත් බෑ කොස්මටික් එකක් කියලා කියන්නත් බෑ මේ අතර ප්‍රොඩක්ට් එකක් ග්ලෝ කොලජන් ඒක නියුට්‍රියන්ට් එකක් වෙන්නත් පුළුවන් ඒක කොස්මටික් පැත්තට තමයි යන්නේ ඒ වුණාට හරියටම අපිට මාජින් කරලා කියන්න බෑ මෙන්න මේක මෙහෙම ඩ්‍රග් එකක්ද කොස්මටික් ප්‍රොඩක්ට් එකක්ද කියලා හරියටම බෙදා වෙන් කළ නොහැකි ඒවා තමයි පුතේ මේ බෝඩර්ලයින් ප්‍රොඩක්ට්ස් විදිහට අපි ගන්න. හරි තව තියෙනවා පුතේ ඇන්ටි ඒජින් ක්‍රීම් එකත් මම මෙතන ලියන්නම් ඇන්ටි ඒජින් ඒ කියන්නේ පුතේ හරියටම වයසට නොයන ඒවා කියලා තියෙනවා. හරි ඇන්ටි ඒජින් ක්‍රීම්ස් කියනවා වයසට යන්නේ නැති වෙන්න කියලා තමයි ඒවා මාකට් කරන්නේ. ඉතින් ඒක හරියටම කොස්මටික් කියලා අපිට කියන්නත් බෑ රූපලාවන්‍ය නිෂ්පාදනයක් කියලා කියන්නත් බෑ මේ ඩ්‍රග්ස් පැත්තට ගන්නත් බෑ මේ අතර ප්‍රොඩක්ට් එකක් වගේ. ඒකයි මේවා. මේ හරියටම මේ ඩිෆයින් කරලා මේ එක ගොඩකට දාන්න අමාරුයි. තේරෙනවද මේ කියන්නේ? ඩ්‍රග් එකක් කියන්නත් අමාරුයි. සමහර ෆුඩ් එකක් කියලා ගන්නත් අමාරුයි. මේ දෙකේම ක්වොලිටිස් පෙන්වනවා. ඒක නිසා අපි ඒවට කියන බෝඩර්ලයින් ප්‍රොඩක්ට්ස් කියලා. මම මේක දීලා තියෙනවා. ඖෂධ, ආහාර, සෞඛ්‍ය උපකරණ හා රූපලාවන්‍ය නිෂ්පාදනය ලෙස පැහැදිලි නොවන නිෂ්පාදන. මේ හතර එක්සැම්පල්ස් අපි ලියාගමුද? ග්ලෝ කොලජන් එක, සස්ටෙජන්, වීකින්, ඇන්ටි ඒජින් ක්‍රීම්ස්. මම ඩයග්‍රෑම් එකක් පෙන්නන්නම්. විනාඩියක් දෙන්න. හරි ඉලෙවන්ත් දෙනවා. මෙන්න මේකේදී fish oil, omega 3 ඒ වගේ ඒවා අපිට ගන්න පුළුවන් බෝඩර්ලයින් ප්‍රොඩක්ට්ස් විදියට මේ weight gain ඉතින් මේ ඇන්ටි ඒජින් ක්‍රීම්ස් for sensitive skin මේ වගේ ඒවා හරියට අපිට කොස්මටික් පැත්තට දාන්නත් බෑ ඩ්‍රග්ස් පැත්තට දාන්නත් බෑ ටිකක් මේ අතර මැද තියෙන දේවල් දේවල්වල අයිඩියා එන්නේ හිතෙනවා හරි මේ බෝඩර්ලයින් ප්‍රොඩක්ට්ස් සීමාමයින් නිෂ්පාදනය එතකොට අපි කරන්නේ medicines medical devices borderline products ඊට පස්සේ මෙතන තියෙනවා vaccines and biological products ඔයාලගේ ටියුට් එකේ මේ ටික දාලා තියෙන්නේ මම පිළිවෙලට vaccines and biological products ඔය එතකොට මට කියන්නම තුන දැන් සමහර ෆාමසි මේ ඔය කොළඹ හතේ තියෙන හෙල්ත් ගාඩ්ලා පුතේ ගොඩක්ම ඔයාලා දැකලා තියෙන සුපර් මාකට් එක වගේ තියෙන්නේ. ඒ කියන්නේ සුපර් මාකට් වල ෆාමසි තියෙන එක නෙමෙයි. ෆාමසි එක තියෙන පුතේ කෙලින්ම මේ සුපර් මාකට් විදියට. ඒ කියන්නේ ඒවල තියෙන්නේ ඔක්කොම කොස්මටික් බෝඩර්ලයින් ප්‍රොඩක්ට්ස් තමයි ගොඩක්ම තියෙන්නේ. ඒ කියන්නේ 70ක් විතර මෙයාලා හොයන්නේ ප්‍රොෆිට් හොයන්නේ. මෙන්න මේ බෝඩර්ලයින් ප්‍රොඩක්ට්ස් එන්නේ සප්ලිමන්ට්ස් වලින් එතකොට කොස්මටික් ආදී වලින් බෙහෙත් තියෙන හරිම පොඩ්ඩයි. පොඩි ඒරියා එක තමයි බෙහෙත් ටික තියෙන්නේ. අර ඒ කියන්නේ OTC ගන්න. ඕන කෙනෙක්ට තෝරලා ගන්න පුළුවන් විදිහට තමයි
ඒකේ arrangement එක හදලා තියෙන්නේ. ඉතින් යාලා මේ drugs වලට ඒ කියන්නේ medicines වලට වඩා යාලා target කරන්නේ මෙන්න මේ borderline products, food supplements, එතකොට මේ cosmetic දේවල් ඒ වලින් තමයි සාමාන්‍ය 500,000 බිල් නෙමෙයි කෙලින්ම ක්‍රීම් එකක් ක්‍රීම් දෙකක් තුනක් ලිව්වොත් 25,000 30,000 වගේ බිල් තමයි යන්නේ. හරි. ඉතින් දන්නවා ඇති ඔයාලත්. හරි ඊට පස්සේ මේ vaccines and biological products මේවා නම් සාමාන්‍ය ෆාමසි එකේ තියෙනවා ෆ්‍රිජ් එකක් රෙෆ්‍රිජරේටර් එකක් මේ අර පොඩි ඒවත් තියෙන ලොකු ඒවත් තියෙනවා මේක සාමාන්‍ය අර ෆ්‍රීසර් යූස් කරන්නේ අපි ඒ කියන්නේ උඩ ගල් ගැහෙන එක යූස් කරන මේ යට එක තමයි යූස් කරන්නේ ඒ කියන්නේ සාමාන්‍ය 2 to 8 degree celsius තමයි යූස් කරන්නේ vaccines සාමාන්‍ය ෆ්‍රිජ් එකේ දාන්නේ medicines වලින් සපෝ වගේ දේවල් දානවා ගොඩම මේ vaccines වලටම තමයි ෆ්‍රිජ් එකේ තියෙන්නේ ෆ්‍රිජ් එකේ මේ උඩ අයිස් හැදෙන එක දාන්නේ නැහැ අයිස් හැදෙන එකත් හැබැයි අපිට යූස් වෙනවා මොකද අයිස් කැටයෙන් පුතේ ඒ කියන්නේ දැන් සමහර ටෙටනස් වගේ ඒවා දීලා යවන්න මේ අයිස් කැටයක් එක්ක shopping අවුර එක තමයි දාලා දෙන්නේ වෙන්නේ එතකොට මේ අයිස් කැටත් වමනා වෙනවා එතකොට මේකේ තියෙනවා ක්‍රයිටීරියා වගේ මේකේ දොරේ දාන්න බෑ ෆ්‍රිජ් එකේ දොරේ දාන්න බෑ කෙලින්ම මැද තැනක තමයි අසුරන්න ඕන වෙන කෑම බීම ಜಾති අරම යනවා යෝගට් අරම දාන්න බෑ මේක තියෙන්නේ ඩ්‍රග්ස් වලට විතරයි නම් මේකට විතරමයි ඒ වගේ vaccines and biological products අපි ගත්තොත් මුලින්ම එක human vaccines ගත්තොත් පුතේ ටෙටනස් මම ඉඳන් කතා කරා මේවා ටිකක් දරුණුට ඒ ගැන කතා කරන්නේ නැහැ ටෙටනස් ටොක්සොයිඩ් මේවා කියන ෆාමසි වල ඇන්ටි කියන සමහර ඒවල ටිකක් අඩුයි හැබැයි මේක හොස්පිටල් සෙක්ටර් එකේ තමයි ගන්න පුළුවන්. හරි. human vaccines. I would say immunoglobulin. Immunoglobulin. මේ ටික මම එකටම එක්ස්ප්ලেইন කරන්නේ. ඒකට කියනවා ප්‍රතිදේහ ප්‍රෝටීන් වල නෝට් එකේ තියෙනවානේ. ප්‍රතිදේහ ප්‍රෝටීන ඒකට එක්සැම්පල් එකක් තමයි chicken pox. Antitoxins. Antivenom. Serum. හරි පුතේ එතකොට මේ human vaccines ගත්තොත් මේක හදන ගොඩක් මේ වගේ ලෙඩ රෝග හදන්නේ බැක්ටීරියා හෝ මයිකෝබැක්ටීරියම්ලා ඒ වගේ බොම් පොඩි සුත්‍ර ජීවීන් තමයි මේ ලෙඩ රෝග හදන්නේ. එතකොට පුතේ මේ ටෙටනස් ටොක්සොයිඩ් එකක් කියන්නේ මේ බැක්ටීරියා alive හරි බාගට එයාලා අපි ඖෂධ දීලා එයාලා බාගෙට මරලා හරි අපි එකකින් හදන වැක්සින් එකක්. එයාලා එකතු කරලා හදන වැක්සින් එකක්. එතකොට මෙයාලා එක්ක කිල් එක්ක මරලා නැත්නම් ඇටනුවේටඩ් කියනවා. ඒ කියන්නේ මේ එයාලව අඩපණ කරලා නැත්නම් සමහර ඒවා alive අයත් යනවා. හරි බැක්ටීරියා දැන් මේ දන්න ටෙටනස් අයගේ නැත්නම් එයාලගේ ප්‍රෝටීනක් යනවා මේ හතරම මේවා වැඩි දන්නේ වලට මම බේසිකලි කියන්න ඒ කියන්නේ
බැක්ටීරියාවක් නෙමේක හදන්නේ. එතකොට අපි වැක්සින් එකක් විදිහට දෙනවා නම් පුතේ ඒ බැක්ටීරියාවම තමයි අපේ ඇඟට දෙන්නේ. එක්ක එයාව මරලා නැත්නම් එයාව අඩපණ කරලා නැත්නම් එයාගේ ප්‍රෝටීන් එකක් ඒ වගේ දෙයක් තමයි අපේ ඇඟට දෙන්නේ. එතකොට තමයි ඒකට විරුද්ධව අපේ ඉමුනිටි හැදෙන්නේ. කියන්නේ දැන් අපේ තියෙන ඉමුන් සිස්ටම් එක පුතේ කවුරු හරි එකපාරක් ඇවිත් ඇටැක් කරාට පස්සේ එයාගේ මෙමරි එකක් අපේ ඉමුනිටි සිස්ටම් එකේ තියාගන්නවා. ඊට පස්සේ ආයි දෙවෙනි පාර આવොත් අන්න රෙඩි වෙලා ඉඳලා දැන් අපි එයා දන්නවනේ මෙන්න මේ වගේ බැක්ටීරියා තමයි එන්නේ කියලා ඊළඟ පාර ෂොට් එක දෙනවා. ඉතින් එහෙම තමයි ඉමුන් සිස්ටම් එක වැඩ කරන්නේ. කියන්නේ පළවෙනි පාර අපි හොඳට මාසනීප වෙලා ෆර්ස්ට් වෙලා සමහරු ඩෙත් වෙනවා. මේ මට්ටමට මේනවා. ඉතින් සාමාන්‍ය ඉමුනිටියක් තියෙන කෙනෙක් මෙන්න මේක ටිකක් අමාරු වෙලා උන ඒ කියන්නේ දවස් 4-5ක් හොස්පිටල් ඉඳලා ටික ටික ගොඩ එනවා. අන්න දෙවෙනි පාර ආය හැදුනොත් මෙන්න ඉමුන් සිස්ටම් එකට මේක මතකයි. කවුද ඕගනිසම් එයාගේ හැඩේ, එයාගේ ස්ට්‍රක්චර් එක, එයාගේ ප්‍රෝටීන්ස් මොනවද තියෙන්නේ වගේ මෙමරියක් තියාගෙන ඉඳලා අන්න දෙවෙනි පාර ඇටැක් කරනවා. ඉතින් මේක අපි ඉපදුනාට පස්සේ මේ වැක්සින් එකක් විදිහට මෙයාලා එක්ක මරලා. ඒ කියන්නේ දැන් අර හොඳ හෙල්දි බැක්ටීරියාවක් නෙමෙයි එන්නේ. මේ කිල්ඩ් එක්කෙනෙක්. ඒ කියන්නේ වැක්සින් එකකින් අපේ ඇඟට දාන්නේ මේ මරපු එක්කෙනෙක්. එතකොට එයාගේ මෙමරි එකක් අපේ ඇඟේ බිල්ඩ් අප් වෙනවා. මෙන්න මේ වගේ ඩයල් එකක් තමයි එන්නේ දැන්. එයාට ඇටැක් කරන්න රෙඩි වෙලා ඉන්න ඕනේ. එතකොට තමයි අපිට අපේ ඇඟේ ඉමුනිටි හැදෙන්නේ. හරි? ඉමුන් සිස්ටම් එක හදා ගන්නා එයාට විරුද්ධව ඉමුනිටි එකක්. මේව තමයි වැක්සින්ස් කියන්නේ. මේ ඉමුනෝග්ලොබියුලින් කියන පුතේ දැන් සමහර ඇනිමල්ස් ලට මේ ඇන්ටි සීග ඇන්ටි ටොක්සින්ස් මේ තුනේම අයිඩියා එක මම කියන්නේ. කොම් පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. මේ තුනේම අයිඩියා එක. හිතන්නකො පුතේ ඇන්ටි වෙනම් එකක් අපිට හදන්න ඕනේ. ඒ කියන්නේ මොකක් හරි පොළඟගේ වයිපර් ඇටැක් එකකට පොළොංගක් දෂ්ටනයට අපි ඇන්ටි වෙනම් එකක් හදනවා. ඒක හදන්නේ පුතේ මෙන්න මේ වයිපර් කියන්නේ තිත් පොළඟ. තිත් පොළඟගේ විෂ ටිකක් අපි එකතු කරලා මේක දෙනවා හෝස් කෙනෙක් වගේ. ඒ කියන්නේ ලොකු හයි ඩෝස් එකක් දෙන්නේ බොහොම පොඩ්ඩක් තමයි දෙන්නේ මේ අර දැකලා ඇති සර්පෙන්ගේ විෂ එකතු කරනවා උදේ. මේක දෙනවා එක්ක හෙල්දි අශ්වයෙක්ට හෝස් කෙනෙක්ට වගේ දුන්නාම පුතේ එයාගෙන් ඇඟේ හදනවා මේකට විරුද්ධ ඇන්ටිබොඩීස්. හරි? මේ හෝස් ගෙන්ගේ හදනවා මෙයාට විරුද්ධව ඒ කියන්නේ මේ විෂයට විරුද්ධව ඇන්ටි වෙනම් කියලා ගමුකෝ අපි. ප්‍රතිවිෂක්. ඇන්ටි වෙනම් කියලා ගමු. ප්‍රතිවිෂක් හදනවා. හරි? මේ විෂ අපි එයාගේ බ්ලඩ් වලින් කියන්නේ ප්‍රතිවිෂ එයාගේ බ්ලඩ් වලින් එකතු කරලා ඒක ගන්නවා. ඒක එක්ක සීරම් එක ගන්නවා. සීරම් එක කියන්නේ පුතේ බ්ලඩ් ටික වෙලා තිබ්බහම යටට ඩිපොසිට් වෙන සෙල්ස් ටික උඩ ප්ලාස්මා එක ඉතිරෙනවා. ඔක තමයි කියන්නේ සීරම් එක කියලා. ඉතින් ওই සීරම් එක විතරක් යූස් කරනවා අපි ප්‍රතිවිෂක් විදියට. නැත්නම් මේකේ ප්‍රෝටීන් එකක් විතරක් ගන්න එළියට. වැඩි වගේද? මේකේ ප්‍රෝටීන් එකක් විදියට ගන්නවා. ඒකට තමයි අපි කියන්නේ ඉමුනෝග්ලොබියුලින් කියලා. මේවා හරියටම ස්පෙસિෆයි කරන්න ඕනේ නැහැ වලට. වෙන වෙනම තේරුම් ගන්න ඕනේ. හැබැයි බේසික් අයිඩියා එක තේරුම් ගන්න මේ මොකද්ද ප්‍රතිවිෂක් කියන්නේ. කියන්නේ කොහොමද ඇන්ටි වෙනම් එකක් හදන්නේ. හරි ඉමුනෝග්ලොබියුලින් එකත් ඒ වගේම තමයි මේ ප්ලාස්මා එකේ ප්‍රෝටීන් එකක් තමයි ගන්න. දැන් අර කෙහෙලිය මේම කේස් එක කරන්නේ ඉරේගි. ඉමුනෝග්ලොබියුලින් වතුර වෙනුවට වතුර ගෙනල්ලා කියන්නේ. හරි. ඉතින් මේක තමයි බේසික් අයිඩියා එක. අර කියන්නේ ඇත්තටම අපි විෂ වෙන ඇනිමල් කෙනෙක් දීලා එයාගෙන්ගේ ඩෙවලොප් වෙන
ප්‍රතිවිෂ අපි එක්ක බ්ලඩ් සීරම් එකකින් නැත්නම් බ්ලඩ් මේ ප්‍රෝටීන් එකකින් ඉමුනෝග්ලොබියුලින් එකකින් ඒක එළියට අරගෙන ඒක තියාගන්න අපි මොකද අපේ ලෙඩ අපිට වයිප බයිට් එක අපි පිටකොලොන් දෂ්ටනයක් වුණොත් අපිට ඇන්ටි වෙනම් එකක් දෙන්න පුළුවන් විදිහට ඒක හදා ගන්නවා ඒක ඔයිල් එකක් නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් විදිහට ඒක තමයි බේසික් අයිඩියා vaccines and biological products හරි පුතේ ඒක තමයි බේසික් අයිඩියා එක මේ ඉතින් human vaccines immunoglobulin antitoxins serum ඔය හතරම vaccines and biological products විදිහට තමයි වැටෙන්නේ හරි ඒක එහෙනම් මෙන්න මේ මම ලියා ගන්න ඕනේ මෙන්න මේ ලියාගෙන මේකේ බේසික් අයිඩියා එක ගන්න හරි පුතේ හරි පස්සේ යන්න මේ කොස්මැටික් එකට කොස්මැටික් එකේ ලොකුට කියන දෙයක් නෑ ඔයාලා දන්නවා ගොඩක් ගර්ල්ස් වගේ කොස්මැටික් ගැන යාළුවට කියලා දෙන්න දෙයක් නෑ හරි එතකොට කොස්මැටික් රූපලාවන්‍ය නිෂ්පාදන එතකොට රූපලාවන්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගන්න සංයෝග අඩංගු නිෂ්පාදන එතකොට පුතේ ෆේස් ක්‍රීම් examples කියලා ලියාගමු අපි face creams soap lotions क्या products क्या products अरे वो के लिए मुझे एग्जांपल दीजिए थे कॉस्मेटिक्स හරි ඇති පුතේ ඊට පස්සේ මේ කියුට් එක දැන් පොත්තක් තියලා අර ප්‍රෙස්ක්‍රිප්ෂන් රීඩින් කියුට් එක ගමු අපි නොමෙන්ක්ලචර් නැත්නම් නාමකරණ ඊළඟ දවසේ කතා කරමු හරි රීඩින් ප්‍රෙස්ක්‍රිප්ෂන්ස් එකේ අපි එදා කතා කරා ඒකේ ඩෙෆිනිෂන් එක කියන්නේ එක්ක රෙජිස්ටර්ඩ් මෙඩිකල් ප්‍රැක්ටිෂනර් කෙනෙක් නැත්නම් ඩෙන්ටල් practitioner surgeon කෙනෙක් නැත්නම් vet practitioner veterinary practitioner නැත්නම් surgeon කෙනෙක් ඔය තුන් ගොල්ලට තමයි prescription එක ලියන්න පුළුවන්. ඉතින් මේක legal document එකක් වෙන්නේ කොහොමද කියලා අපි කතා කරා.
ඒ ඩෙෆිනිෂන් එක විතරයි දා අපි කතා කරේ. අපි අද කතා කරමු පුතේ මොනවාද ප්‍රිස්ක්‍රිප්ෂන් එක තියෙන්නේ කියලා. ප්‍රිස්ක්‍රිප්ෂන් එක තියෙන කරුණු. ටොපික් එකේ දීලා තියෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් හි අඩංගු කරුණු. පළවෙනි එක පුතේ දිනේ. ඩේට් එක. ඒක ඉතාමත් වැදගත් පුතේ ඒ කියන්නේ සාමාන්‍ය ෆාමසි වල නම් පුතේ ගොඩක් අවුරුදු 2 3 පරණ ප්‍රෙස්ක්‍රිප්ෂන් ගේනවා. සාමාන්‍ය රූටීන් ඩ්‍රග්ස් කියන්නේ. ඒ කියන්නේ ඩේලි එයා යූස් කරන ඩ්‍රග්ස් දැන් ප්‍රෙෂර් වලට එන්නේ ඒවා රූටීන් ඩ්‍රග්ස්. ඒවා ඩේලි යූස් කරන තයිරොක්සින්. හැමදාම උදේට එකක් බොන්න ඕනේ. ඒ වගේ දේවල් වලට නම් ඩේට් එක ලොකු වැදගත්කමක් නැහැ ඒවා. කියන්නේ ප්‍රෙස්ක්‍රිප්ෂන් පරණ උනත් සාමාන්‍ය ෆාමසි එකකින් ඉෂුව කරනවා. හැබැයි පුතේ තව මේ මම කතා කරන ඉස්සරහට අර තව ඩ්‍රග් ෂෙඩියුල් එකක් තියෙනවා මේ ටිකක් අපි ඉෂුව කරන්න පුළුවන් දවස් 3කට විතරයි. ඒ සමහර ඩ්‍රග්ස් ගැබාපෙන්ටින්, ප්‍රීගැබ්ලින් වගේ ඒවා. ඒ වගේ පුතේ ඒවා වල අපි ඉෂුව කරන්න පුළුවන් ඒ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියපු දවසේ ඉඳන් දවස් එක්කෝ ડોක්ටර් දීලා තියෙන දවස් ගානකට එහෙම තමයි කිය අනිත් එක අපි ලියන්න ඕනේ මෙන්න මේ දවස් ප්‍රමාණයට අපි ඉෂුව කරා කියලා අපි යටින් සයින් එකකුත් දාන්න. හැම එකම නෙමෙයි සමහර ප්‍රෙස්ක්‍රිප්ෂන් තියෙනවා ඒ ඩ්‍රග්ස් ගැන ඒ ඩ්‍රග්ස් කාණ්ඩේ මම කතා කරන්න ඉස්සරහට. ඉතින් මේ ඩේට් එක හරි වැදගත් අපිට අයිඩියා එකක් ගන්න. සහ මේ එතකොට ડોක්ටර් ලියපු දවසේමද මේක මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ගෙනත් තියෙන්නේ. ඒ වගේ අයිඩියා එකක් ගන්න සහ ඒ අදාළ මොනවාද අදාළ කාණ්ඩේ ඩ්‍රග්ස් අපි එළියට දෙනකොට ඒවල රූල්ස් හරියට ක්‍රියාත්මක කරන්න අපිට මේ ඩේට් එක වැදගත්. හරි ඊට පස්සේ පුතේ මේ රෝගියාගේ නම ලිපිනේ මේ කොහොම නම් ලියන්නේ නැහැ සාමාන්‍ය නමයි හැබැයි දැන් අර මේ සාමාන්‍ය දැන් මෙඩිකල් සෙන්ටර්ස් වල සාමාන්‍ය රිපීටඩ් දේවල් හොස්පිටල් වල වගේ තැන්වල මේ ඔක්කොම ටික print කරලා ඉන්නේ. ඒ කියන්නේ රෝගියාගේ නම තියෙනවා, එයා මේල්ද ෆීමේල්ද කියලා තියෙනවා, ඇඩ්‍රස් එක තියෙනවා, තව ෆෝන් නම්බර් එක තියෙනවා. වගේ විස්තර කිහිපයක් තියෙනවා. සාමාන්‍ය අතිලියන් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක නම් ඒජ් එකයි නමෙත් එක කොටසක් තමයි අපි ගොඩක් වෙලාවට දකින්නේ. සාමාන්‍ය නමත් අපි ලියනකොට අර කෑලි දෙකක්වත් ලියනවනම් හරි වැදගත් පුතේ මොකද එහෙම වුණාම දැන් ටිකක් බිසි වෙන ෆාමසි වල එකම නම තියෙන දෙන්නෙක් ආවොත් ටිකක් ප්‍රශ්න වෙන්න තියෙන ඉඩකඩ වැඩි එකකින් නමත් අපි අනුරංග හේරත් වගේ කියන්නේ නම් කොටස් දෙකකට යූස් කරනවා නම් හොඳයි. ඒක ඇත්තටම ડોක්ටර්ගේ පැත්තේ තියෙන එකක්. මම දැනගන්න කිව්වේ. ඉතින් මෙන්න මේ රෝගියාගේ විස්තර ඒවා වැදගත්. patient details මේක දිනය. patient details නැත්නම් රෝගියාගේ විස්තර. මෙන්න ටියුට් එකේ තියෙනවා පව ලියන එක තේරුම් නැහැ. හරි ඊට පස්සේ ඒකට පුතේ නම ලිපිනේ වයස ජෙන්ඩර් නැත්නම් ස්ත්‍රී පුරුෂ භාවය ඒ වගේ ඒවා තියෙනවා. හරි ඊට පස්සේ මම මේවා ටියුට් එකේ තියෙන ඉඳලා මම අන්න සාමාන්‍ය ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේක ලියන්නම් එතකොට ඔයාලට ට්‍රයි කරන්න ලේසි. ඩේට් එක අපි මේ ගත්ත ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක්. මේ උඩ කොනේ තියෙන්න පුළුවන් නම අද 21/5/2025. මේ විදිහට ඩේට් එක දාලා මෙතන තියෙන පුතේ ලිස්ට්
අමන් පෙරේරා. age එක 18 years. හරි. ඔන්න මේ ටික ආවට පස්සේ පුතේ තියෙනවා සිම්බල් එකක්. මේක සමහර ડોක්ටර්ස්ලාගේ මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ එහෙම එයාලා print කරලා තියෙනවා. නැත්තම් අතින් ලියන චිට් එකක් නම් මෙන්න මේ සිම්බල් එක RX සිම්බල් එක. හරි මේක. එහෙමත් තියෙනවා. ડોක්ටර්ලා අතින් ලියද්දි සාමාන්‍ය RX එනවා. එහෙමත් තියෙනවා. මෙහෙම RX කියලා තියෙනවා. මේකටම බැඳලා තියෙනවා. මේ RX සිම්බල් එකකින් කියන්නේ පුතේ මෙන්න මේ ට්‍රීට්මන්ට් කියන්නේ. ඒ කියන්නේ ට්‍රීට්මන්ට් ලයින් එක තමයි එකෙන් පස්සේ ලියන්නේ. හරි. මෙන්න මේක ඉම්පෝටන්ට්. එහෙම ගහලා ඉඩක් ගන්නවා. RX සිම්බල් එකේ RX මාක් එක යූස් කරනවා. ඊට පස්සේ තමයි පුතේ ඖෂධ පිළිබඳ තොරතුරු. ඒකේ ඊට පස්සේ සමාන අංක දාලා එහෙම මේ එහා පැත්තේ තියෙනවා නේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක මම දීලා තියෙනවා. හරි. එක ඖෂධ පිළිබඳ තොරතුරු. ඒකේ යටතේ ලියා ගන්න පුතේ මෙන්න මේ තොරතුරු ටික. මම මේක ඇතුළේම ලියන්නම්. ඖෂධයේ නම. එහෙනම් මම මේ කතා කරන්නේ ඖෂධ පිළිබඳ තොරතුරු කියලා තියෙන්නේ. ඒ ස්පේස් එකේ ලියන්න ඕනේ ඒවා ටික. ඖෂධයේ නම. ඖෂධයේ නම එක්කෝ ජෙනරික් නේම් එක නැත්නම් බ්‍රෑන්ඩ් නේම් එක. මම ඊළඟ දවසේ නාමකරණය කතා කරනවා පුතේ අනිත් ගෲප් එකේ. දැනටත් ඔයාලා මේවා දන්නවා. සාමාන්‍ය පුතේ මේකේ ඖෂධයේ නම ලියනකොට ලියන්න කියලා තියෙන මේ ජෙනරික් නේම් එක තමයි. හැබැයි අපේ රටේ ගොඩක් වෙලාවට ડોක්ටර්ස්ලා ලියන්නේ බ්‍රෑන්ඩ් නේම් එක. ඒ කියන්නේ ඇත්තටම නීතියේ තියෙන්නේ ලෝ එකේ තියෙන්නේ මෙන්න මේ ජෙනරික් නේම් එක යූස් කරන්න කියලා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ලොසාටන් වල ගත්තොත් ලොසාටන් නේ ජෙනරික් නේම් එක. අන්තරට කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක් තමයි මේ සාට් මම ඉඳත් හරි. මේ සාට් කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එක. ඒ කියන්නේ කම්පැනි යූස් කරන නාම. හරිනම් පුතේ මෙන්න මේ ලොසාටන් නමින් තමයි ලියන්න ඕන. හැබැයි අපේ ડોක්ටර්ස්ලා නම් ගොඩක් විදියට ලියන්නේ මේ බ්‍රෑන්ඩ් නේම් එක තමයි. ඖෂධයේ නම. ඊට පස්සේ මම මෙතන ලියාගෙන යන්න එක්සැම්පල් එකක්. ඔන්න එක ලොසාටන් ඔන්න ඩ්‍රග් එකේ නම හරි. ඊට පස්සේ ඖෂධ මාත්‍රාව 25ද 50ද මම මෙතන ඔයාලා මේ ස්පේස් එකේ මේක ලියා ගන්න. ඖෂධ මාත්‍රාව. මේ ටික ලියන්න ඕනේ ඔයාලා ස්පේස් එකේ. ඖෂධ මාත්‍රාව ඒකට කියන අපි ඩෝස් එක කියලා. ඩෝස්. ඩ්‍රග් ඩෝස් එක. ලොසාටන් ගත්තොත් 50. 50 කියලා ලියමුකෝ අපි. ඊට පස්සේ වාර ගණන් ෆ්‍රීකවන්සි. ඒ කියන්නේ දවසට කොච්චර ෆ්‍රීකවන්සි එකකින්ද යූස් කරන්නේ නැත්නම් කොච්චර වාර ගණන් උදේ හවසද දවසට එකපාරක්ද උදේට විතරක්ද රැයට විතරක්ද දවසක් කර දවසක්ද ඔය විදිහට පුතේ ඒ වල සිම්බල්ස් ටික මම කියලා දෙනවා. හිතන්නකෝ මේක උදේ හවස දෙකේම දුන්නා කියලා. BD කමන්නේ. මේ 50 මිලිග්‍රෑම් කියලා යන්නේ. මිලිග්‍රෑම් BD ඊට පස්සේ පුතේ ඖෂධයේ නම ඖෂධ මාත්‍රාව වාර ගණන ෆ්‍රීකවන්සි හරි අනිත් එක ඩියුරේෂන් එක. ඒ කියන්නේ කොච්චර කාලයකට දෙනවද කියලා. මම ඒක වෙනම ලියන්න.
මේක දෙනවා අපි සතියකට. ලියන ඩියුරේෂන් එක. මේකේ සමහර වෙලාවට මේ මුලින්ම ලියනකොට ටැබ්ලට් එක නම් ගොඩක් වෙලාවට ලියා වෙන්නෙම නැති තරම් සමහර ડોක්ටර්ස් ටැබ්ලට්ද කැප්ස් සමහරු ලියනවා. ටැබ්ලට්ද කැප්සියුල්ද මේක සපෝ එකද ඒ අර දැන් සාමාන්‍ය ටැබ්ලට් කැප්සියුල් වලට තමයි මේක ලියන්නේ නැත්තේ. ඒක ගොඩක් කොමන්ලි යූස් වෙනවනේ. සපෝ එකක් වගේ නම් ලියනවා පුතේ. දැන් සපෝ PCM සපෝ කියලා මම සපෝ.pcm 12.5 මේක නොක්ටේ කියලා එහෙම ලියනවා. දැන් සාමාන්‍යයෙන් පැනඩෝල් ටැබ්ලට් එක ලියනවා නම් නිකම්ම PCM කියලා තමයි ලියන්නේ. අර ස්පෙસિෆයි කරලා කියන්න ඕනේ අවස්ථාවලදී විතරයි යාලා යූස් කරන්නේ. මම මේක ටිකක් මතලා මම අර මේ ස්පේස් එකේ ලියන්න ඕන ඩීටේල්ස් ටික ලියන්න. නෝට් එක දාගන්න බැරි වෙනවා. ඖෂධයේ නම හරි. දෙක ඖෂධ මාත්‍රාව එකක් හරිනේ. ඩෝස් එක. හරි. ඩෝස් එක ඊට පස්සේ 3 වාර ගණන. වාර ගණන ෆ්‍රීකවන්සි කියලා කියනවා. මේක ලියාගමු පුතේ අර ස්පේස් එකේ. දවසට කී පාරක් පාවිච්චි කරනවද කියලා. ඊට පස්සේ ඉතින් මම අතර ඩියුරේෂන් එක ඖෂධය ලබා දෙන කාල සීමාව. කාල සීමාව. ඒකට කියන ඩියුරේෂන්. ඔය ලියාගමු. අන්තිමට නිෂ්පාදන ආකාර ඩොසේජ් ෆෝම් එක. නිෂ්පාදන ආකාරය. ඒකේ ටැබ්ලට්ද කැප්සියුල්ද සපෝද එහෙම කියලා ලියන්න පුළුවන්. ඔය ටික ලියගමු පුතේ අර එතන ස්පේස් එකේ. ඖෂධ පිළිබඳ තොරතුරු එක. හරි පුතේ. මම කියනවා නම් වෙලාවක් මේක සුට්ටක් මේ රෙකෝඩින් එක බලලා ලියාගමු අපි. නැත්නම් අපි කන්ටෙන්ට් එකක් කරන්නත් තියෙනවා. හරි ඊට පස්සේ පස්වෙනි වෛද්‍යවරයා පිළිබඳ තොරතුරු කියලා තියෙනවා. ඒකේ පුතේ සාමාන්‍ය වෛද්‍යවරයාගේ නම තියෙනවා. ඊට පස්සේ ලියාපදිංචි අංකය SLNC එකේ හැම කෙනෙක්ටම ලියාපදිංචි අංකයක් දෙනවා. ලියාපදිංචි අංකය අක්ෂරයි සීල් එකයි හරි වැදගත්. මොකක්ද නිල මුද්‍රාව සීල් එක. නිල මුද්‍රාව මේ ටික තියෙන්න ඕන පුතේ මේක අනිවාර්යයෙන්ම ලීගල් ඩොකියුමන්ට් එකක් වෙන්න. එතකොට මොකක්ද නම ડોක්ටර් අච්චි බිහාරන්ලා ලියාපදිංචි අංකයේ පුතේ SLNC නම්බර් එකක් එන්නේ SLNC 14යි 320 වගේ නම්බර් එකක් තියෙනවා. ඊට පස්සේ සයින් එක දානවා. ඊට පස්සේ සීල් එක මෙතනින්
සීල් එක ඉම්පෝර්ටන්ට්. ඔය හතර සාමාන්‍යයෙන් වදින්න ඕනේ. මේක ලීගල් ඩොකියුමන්ට් එකක් වෙන්න. හරි එකක් ලියාගමු පුතේ. හරි එහෙනම් ඔන්න ප්‍රිස්ක්‍රිප්ෂන් එක සාමාන්‍ය අඩංගු කරුණු ටික කිව්වා. මේක පුතේ ප්‍රිස්ක්‍රිප්ෂන් එක්සැම්පල් එකක් තියෙනවා බලනවා. මේක ඔක්කොම ඩීටේල්ස් ටික තියෙනින් තමයි මේක දැම්මේ. ඒක බැරි නැත්නම් මෙන්න මේක බලන්න. හරි වෙනද මේකේ මේ තියෙන නමත් එක්ක වයස පොඩි දරුවෙක්ගේ චිප් එකක් තියෙන මොකද ආසිරිතෙන් හොස්පිටල් පේනවා. ඩේට් එක තියෙන මොකද 26 අප්‍රේල් කියලා. මේ ඉඳලා තියෙන මොකද මේ කම්ප්ලේන් නම්. ඒ කියන්නේ මේකේ චිප් එක සමහර ડોක්ටර්ස්ලා ලියනවා. ඒ පේෂන්ට්ගේ ඩීටේල්ස් මෙන්න මේ රෝග ලක්ෂණ ටික මෙන්න මේ ඩියුරේෂන් ටික තමයි කියලා. ඒ ටික පෙන්නේ කියනවා. ඊට පස්සේ මේ RX සිම්බල් එක පෙන්නනවා මෙතන. එයාට කියලා තියෙන්නේ. ඉස්සරහින් පේනවද දන්නේ නැහැ. පේනවනේ මේ mouse point එක. මේ සිරප් එක තියෙන්නේ SY R අපර තමයි කියවන්න අමාරුයි. ඒ කියවන්න අමාරුයි ටිකක් බය වෙන්න එපා. මට මේක කියලා දෙනවා නේ මේ ඔක්කොම මේවා ටික එන්ටර් වෙලා තියෙන එක මම මේක ගත්තේ. සිරප් ඇස්නසෝල් කියලා තියෙන්නේ. ඒ කියන්නේ සල්බිටමිල් සල්බිටමෝල් සිරප් එක. 4 ml TDS. සිරප් කියලා කියනකොට යන්න ඩොසේජ් ෆෝම් එක දාලා මුලින්ම ඇස්නසෝල් කියන්නේ ඩ්‍රග් නේම් එක. ඒකත් ඉතින් බ්‍රෑන්ඩ් නේම් එක. ජෙනරික් නේම් එක නෙමෙයි ඇස්නසෝල් කියලා දෙන්නේ. ඊට පස්සේ 4 මිලිලීටර් සිරප් එකක් 4 මිලිලීටර් TDS කියලා දෙන්නේ. ඒ කියන්නේ උදේ දවල් රෑ ෆ්‍රීකවන්සි එකකින් යූස් කරන්න ඕන. මේකේ ප්‍රමාණෙත් සමහරු දානවා මොකද රවුන්ඩ් කරලා ඉස්සරහා 1 බොටල් කියලා දානවා. ඊට පස්සේ වෙන්ටෙක් 4 මිලිලීටර් ඒක ටැබ්ලට් එකක් ඉඳලා යානේ ඉස්සරහා දාලා නැහැ ටැබ්ලට් එක. වෙන්ටෙක් 4 මිලිග්‍රෑම් 1 ටැබ් නොට්ටේ 30ක් දාන්න කියලා දෙනවා. ඒක මාසෙකට දෙන්න ඕනේ. ඒක. අනිත් එක මෙන්ට්‍රෝල් 4 මෙතිල් ප්‍රෙඩ්නිසිලෝන් එක. මම මේක කියලා දෙනවා එක. ප්‍රෙඩ්නිසිලෝන් 2 ටැබ් ඩේලි. ඒ කියන්නේ 8 මිලිග්‍රෑම් ඩෝස් එකක් තමයි යන්නේ. දවස් 4කට දෙන්නලු. ඒ ටැබ්ලට් 8ක් යනවනේ. එනකොට ඒවා දෙකක් දෙන්න ඕනේ. දවස් 4කට ටැබ්ලට් 8ක් ඕනේ. 8ක් කවුන්ට් කරලා දෙන්න. අන්තිමට දෙනවා සිරප් සින් සෙට් එක. සිට්‍රසින් සිරප් එකක් 3 ml PV 1 bottle. මේ සිරප් දෙකක් තියෙනවා මේකේ. ටැබ්ලට් වර්ග දෙකක් තියෙනවා. හරි. හරි පුතේ. ඒකත් එක්ක මේ abbreviation කෙටි යෙදුම්. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ඒවාට යූස් කරන කෙටි යෙදුම්. එහෙනම් පුතේ ගොඩක් ලැටින් ටර්ම්ස් තමයි තියෙන්නේ ලතින් භාෂාවෙන් තමයි තියෙන්නේ. කෙටි යෙදුම් abbreviation ඒකත් මම ටක් දාලා කියගෙන යන්නම්. abbreviation double abbreviation එතකොට අමානි මේ කොමන් මේවා තියෙන පුතේ 100ක් විතර මේ කොමන්ම යූස් කරන ටික මම දැන් මේ ඔක්කොම ඔලුවට දාගෙන තේරුම් ගන්න මේ ඕනේ ටිකක් මිස් වෙන හින්දා තමයි මම මේ අවශ්‍යම ටික දැන්නේ මානේ කියන්නේ පුතේ උදේට එතකොට නොක්ටේ රාත්‍රියට
මේක ලියා ගන්න ඉස්සරහින් morning night PD කියන්නේ උදේ හවස ඊට පස්සේ මේ දැන් සමහර මේමත් එම්මකරු විතරකුත් යූස් කරනවා මේ ටර්ම් එකම නැතුව එම්මකරු විතරක් යූස් කරනවා මේක not එක කියන්නේ එන්නකරු විතරක් යූස් කරනවා මේක උදේට මේක වරහන් ඇතුලේ මෙතන දාගත්තත් කමන්නේ n කියන්නේ not එක රාත්‍රියට PD කියනකොට දවසට දෙවරක් උදේ රාත්‍රී දෙකටම එතකොට TDS කියන්නේ උදේ දවල් රාත්‍රී තුනටම ඊට පස්සේ daily නැත්නම් D අකුර යූස් කරනවා ඒක පාවිච්චි කරනකොට දවසට වරක් දිනකට වරක් ඒක ටයිම් එකක් ස්පෙસિෆයි කරලා නැහැ එහෙනම් දිනකට වරක් පාවිච්චි කරන්න කොයි වෙලාවෙ හරි පාවිච්චි කරන්න ඇති ඒක කියපුතේ කියන්නේ ඒ උනට දැන් daily යූස් කරන්න දාලා තියෙනවා නම් දැන් එක වෙලාවක බොනවා නම් උදේ බොනවා නම් දිගටම උදේට බොන්නේ ඒක සතියෙම නැත්නම් උදේට බොනවා රැයට බොනවා සානේ ඩාගයක් වැඩ කරන වෙලාවක් තියෙනවනේ පැය 24ක් නම් පැය 12ක් නම් නේ එතකොට දැන් අද වුණ 8ට බීලා ඊළඟ දවසේ රැ 8ට බීවොත් උදේ 8ට බීලා ඊළඟ දවසේ රැ 8ට බීවොත් ඒක අර නෑනේ පුතේ කිසි පිළිවෙලක් සහ ඩ්‍රග් එක වැඩ කරන්නේ නැති කාලයක් කාල සීමාවකුත් තියෙන්න පුළුවන් ඒකින්ද දිනකට වරක් කියලා දැම්මට අපි කියන්නේ යූස් කරද්දී එක ටයිම් එක දිගටම ගන්න කියලා මෙන්න මේ තව ඉම්පෝටන්ට් එකක් තියෙනකොට වෙස්පර් කියලා. ඒක හරි අඩුයි. ඕෆරින් ටැබ්ලට් එක තමයි මේ වෙස්පර් කියන එක යූස් වෙන්නේ සාමාන්‍ය හවස 5ට. හවස 5ට. ඇයි හවස 5ට? සුබ වෙලාවද? මේ සාමාන්‍ය පුතේ මීල් ටයිම් අතරමැද. ඒ කියන්නේ මීල් ටයිම් අතරමැද ටයිම් එකක්. ඒ කියන්නේ වෝෆරින් කියන ඩ්‍රග් එක මේ කෑමත් එක්ක හරි ඉන්ටරැක්ට් කරනවා. ඒ කියන්නේ ඇබ්සෝප්ෂන් ඩිලේ වෙනවා. අවශ්‍ය ඩෝස් එකම ඇඟට යන්නේ නැහැ. කෑමත් එක්ක ගත්තාම ඒකින්ද ස්පෙෂලි කියනවා මේ වෙස්පර් යූස් කරන්න කියලා. කියන්නේ හවස 5ට මේක ඩ්‍රග් එක පාවිච්චි කරන්න කියලා තියෙනවා. හරි මේ ටික ලියාගත්තාම මම උඩ ටික මකනවා. EOD ඒ කියන්නේ දිනක් කර දිනක් දවසක් කර දිනක් මේ සමහර කොලෙස්ටරෝල් එකේ තියෙන පුතේ කොලෙස්ටරෝල් මට්ටම අඩු වෙලා නම් මේ EOD දෙනවා. ඒ දවසක් කර දවසක් ඔන්න. EOD කියන්නේ every other day කියන්නේ. every other day. මේවා ඉංග්‍රීසි. every other day. මේවා. හරි අන්ට weekly සතිපතා. සතිපතා. සතියට එකයි දැන් මොනවද මේ ඩ්‍රග්ස් අර වෙස්පර් කියන තමයි වෝෆරින් කියලා පොඩ්ඩක් බ්‍රැකට් එකක් දාලා ලියාගන්න ඉතින් ඒ ඩ්‍රග් එක මතක් වෙන්නේ වෝෆරින් වීක්ලි පාවිච්චි කරන බෙහෙත් මේ මොනවද තියෙන්නේ ඔමැස්ටින් මේ ටූකනසෝල් වගේ ඒවා ඩොක්සිස් සයික්ලින් ඒක සතියකට පාරක් තමයි පොතේ පාවිච්චි කරන්න කියන්නේ ටූකනසෝල් 150 මිලිග්‍රෑම් එකක් එන්නේ ඇන්ටි ෆංගල් එකක්. ඒ කියන්නේ දිලීර වලට දෙන එකක්. නොලෙජ් එක ලියා ගන්න. වීක්ලි දෙන ඒවා අයිකන් වගේ ඒවා ඒ කියන්නේ ඉට්‍රකනසෝල් වගේ ඒවා. දිලීර සැරඩ්‍රග්ස් පුතේ යන්නේ සතිපතා සතියට පාරක් වගේ තමයි යූස් කරන්නේ. අන්තිමට තියෙනවා ස්ටෙට් කියලා. ස්ටෙට් කියන්නේ මොකද? පුළුවන් තරම් ඉක්මනට දැම්ම දෙන්න කියලා කියන්නේ ස්ටෙට්.
වහාම immediately වහාම දෙන්න දැම්ම. ගොඩක් අමාරුයි යට දැම්ම දවසයක් පටන් ගත්තොත් හොඳයි කියලා කියන්නේ. හරි පුතේ එහෙනම් මේ ටේබල් එකක් තියෙනවා කතා කරන්න. අපි ඊළඟ දවසේ කතා කරමු. ඉතින් ඩේලි ලෙක්චර්ස් වලට එනවනම් ඇත්තටම හොඳයි දැන් අද. අපි ජොයින් වෙලා ඉන්න සෙට් එකේ සෑහෙන පිරිසක් ඇවිත් ඉන්න ඔන්ලයින්. තව ටිකක් අපිත් එක්ක මේ කතා කරනවා නම් ඔයාලගේ අයිඩියාස් දෙනවා නම් හොඳ ෆීඩ්බැක් එකක් දෙන්න මොනවාද මේ අඩුපාඩු සා මේවා දෙන්න ඇහෙන්නේ නැහැ සර් ඔයා කියන්නේ මයික් සවුන්ඩ් මදි නම් මොනවාරි ක්වොලිටි මදි නම් අකුරු ක්ලියර් නැත්තම් ඒ මැසේජ් එකක් දාන්න ප්‍රයිවට් හරි පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න ඒ ඩේලි මොනවාද හැදෙන්න ඕන කියලා හරි එහෙනම් පුතේ අය අපි සෙන්සුරාදා ඉරිදා උදේ ටයිම් එක නැතුව අපි ආවතටම කරන්න බැලුවේ ඔයාලගේ අදහසුත් කියන්න බොහොම කීප දෙනෙක් ඉන්න ගෲප් එකේ ඉතින් ඔයාලගේ අයිඩියාස් දෙන්න අපි ෂෙඩියුල් කරලා කියන්නම් එහෙම නොත් ඊළඟ ලෙක්චර් එක ඩේලි අහන්න නැත්තම් මේවා ගෝඩ ගැහුණාම අහන්න හිතෙන්නේ නැහැ සම්මැලි වෙනවා ඩේලි අහගෙන ගියා නම් නැත්තම් වෙනම ටයිම් එකක් කරන් ඕක පාඩම් කරන්න දේවල් නෙමෙයි සාමාන්‍ය ඩිස්කෂන් එකක් විදිහට යන්නේ පුතේ එතකොට මේක වෙනම සබ්ජෙක්ට් එකක් විදිහට කියලා හිතෙන්නේ පාඩම් කරන්න ටයිම් එකක් ඕනේ මේ ඩේලි ලෙක්චර්ස් වලට එනවනම් හරි පහසුයි. එහෙනම් මේ අපි මේ වීක් එකේම අද හම්බෙමු. හරි බයි එහෙනම් good night. Thank you.